සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං සත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත කාරුණික හිමිතුනි, අද පොසොන් මාස පුර 15ක පොහොය දවස අපි ජීවිතයේ සෑම දවසකදීම සාකච්ඡා කරන ශ්‍රවණය කරන මේ ධර්මයන් අපිට ලැබුණේ අද වගේ උතුම් පුන් පොහොය දවසකදී. ඉතින් අපිට හිතා ගන්නටත් බෑ අද වගේ දවසකදී මේ ධර්මය අපිට නොලැබුණා නම් අපි ඉන්නේ මොන ස්වභාවයෙන්ද කියලා අපිට හිතා ගන්නටත් බෑ. ඒ කියන්නේ සමහර වෙලාවට අපි දන්නවා අර බටහිර රාජ්‍යයන්ගේ ආක්‍රමණයත් එක්කලා විරලබඩ පළාත්වල අය ක්‍රිස්තියානි දහමට නැඹුරු වුණා නේද? සමහර වෙලාවට එහෙමනම් බුදුදහම නොපැමිණුණා නම් එහෙම අපි ආගමක් නැති වෙයි නේද? නෑ. තවත් කවුරුන් හෝ බලවත් පිරිසකගේ ඒ ආධිපත්‍ය යටතේ කුමන හෝ ආගමක සමාජිකයන් බවට පත් වෙලා ඉන්නට ඉඩ තියෙනවා නේද? ඔව්. එතකොට මේ හරීම වැදගත් වෙනවා අපිට මෙන්න මේ ආකාරයෙන් මේ වගේ පුන් පොහොය දවසකදී අර සාහිත්‍යයෙන් අපිට ලැබිලා තියෙන ඒ ශ්‍රද්ධාව සහ භක්තිය කියන කාරණයට අතිරේකව මේ වගේ සිද්ධි ඇතුලේ තියෙන තවත් කාරණාවන් පිළිබඳව අවබෝධාත්මක බවක් ඇති කරගන්න. ඇත්තටම ලෝකයේ ආගම් හැටියට පැතිරිලා තියෙන ඒ ස්වභාවය ගත්තහම ඒව ගොඩක් පැතිරිලා තියෙන්නේ ශ්‍රද්ධාව මූලික කරගෙනම නෙවෙයි නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ කැමැත්ත නිසා ඒ අය එහෙමපත් වෙලා නෙමෙයි. ගොඩාක් වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ එක්කෝ ආක්‍රමණයක් නිසා, එහෙම නැත්නම් යුද්ධයක් නිසා ඒ සමාජය මත බලෙන් පැටවුණු යම්කිසි සංකල්පයක් තමයි ඒ අයගේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ. දැන් අපි හිතනවා අපිට සාහිත්‍යයෙන් දීලා තියෙන පණිවිඩය නිසා අපිට නම් එහෙම එකක් උනේ නෑ කියලා. එහෙම හිතනවා නේද? ඇයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා නේද? තිස්ස රජුරෝ ධර්මයේ ශ්‍රවණය කළා නේ? එතකොට සමනාමයන් මහරජ ධම්ම රාජස්ස ශාවකා භවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා නේද? එතකොට අපි මහරජතුමනි අපි ශ්‍රමණයෝ නේ? එතකොට සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවක. ඒක ධම්මරාජ කියලා කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. තවේව අනුකම්පාය නුඹට අනුකම්පා පිණිස තමයි අපි මෙහි ජම්බුදීපේ ඉඳලා මෙහෙට ආවේ කියලා නේද? එතකොට ඒක අපි දැනගත්තේ කොහෙන්ද? අපි දැනගත්තේ සාහිත්‍යයෙන් නේද? එතකොට ඔව් එහෙම සතුටක් අපිට තියෙනවා නේද? ඔයගොල්ලෝ ඒ උනාට අහලා තියෙනවද? දැන් අපි හැමෝම මුහුණ දී ප්‍රශ්නයක් තියෙනවානේ.
මේ උතුරේ යුද්ධය නේද? ඒක ඉවර වුණාට පස්සේ සාකච්ඡාවක් වුණා මතකද? මේ පශ්චාත් යුද කළමනාකරණය කියලා. ගොඩක් අයට ඉතින් ඕවා ඇහෙන්න ඇති ඔය ප්‍රවෘත්ති වලින් එහෙම ඕවා ගැන අවධානය තියෙනවා නේද? ඒ කියන්නේ යුද්ධයකට පස්සේ කොහොමද ඒ රට කළමනාකරණය කරගන්නේ කියලා. හොඳයි. ඉතින් ඒක හරිය ගැඹුරු පුළුල් මාතෘකාවක්. ඇයි ඒ? පරාද වෙච්ච මිනිස්සු තුළ තියෙන හැඟීම මොකක්ද? ඔව් අපි පරාද වුණා. නැවත කොහොම හරි අපි මෙයාලගෙන් පලි ගන්න ඕනේ. දිනපු අයගේ තියෙන්නේ මොකක්ද? අර ජයග්‍රහණය නිසා නේද? උද්දාමයටපත් වෙලා ඉන්න ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් අපිට මතකයි නේද? අපි කිරිබත් කෑවනේ නේද? ජයග්‍රාහී මානසිකත්වය. එතකොට බලන්න අර එතන ලොකු සමාජ පරතරයක් නිර්මාණය වෙනවා නේද? ඉතින් එතකොට දැන් අශෝක අධිරාජ්‍යයේ මොකක්ද සිද්ධ වුනේ? එයා මුළු දඹදිවම එක්සේසත් කරගත්ත මහා දරුණු යුද්ධයක් කරලා නේද? ඒ සමාජයේ එහෙම එකක් නොවෙන්නේ ඇත්ත. එහෙම එකක් අනිවාර්යයෙන් වෙනවා නේද? ඊළඟට එතකොට අශෝක අධිරාජ්‍ය මුහුණ දෙන ලොකුම අභියෝගය මොකක්ද? දැන් කොහොමද මේ ජයග්‍රහණය කරගත්ත අධිරාජ්‍ය වැඩිම කාලයක් පවත්වාගෙන යන්නේ කියන කාරණය. එතකොට දැන් හින්දු සාහිත්‍යය ගත්තොත් එහෙම ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? රාමායනය, මහා භාරතය ඒවට කියන්නේ මොනවා කියලාද? වීර කාව්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒවයින් අපේ හිත තුළ ඇති කරන්නේ මොකද්ද? වීරත්වය, යුදකාමීත්වය, රණකාමීත්වය තමයි ඇති කරන්නේ ඒව තුළින්. එතකොට දැන් ඒ සාහිත්‍යයෙන් ප්‍රයෝජන අරගෙන සමාජය මෙහෙवला ඒකේ අරමුණ ඉටු කරගත්තට පස්සේ ආයෙත් ඒකම තිබුණොත් ආයෙ හිතවල මොකද්ද ගොඩ නැගෙන්නේ? ආපහු අර රණකාමීත්වය වීර. දැන් එතකොට එකකින් අරමුණ ඉවරයි. එහෙමම ආයෙ අර සිත්වල ඒකම වැඩි දියුණුවනොත් එහෙම ආයෙ අර මිනිස්සු අතර මොනවද ඇති වෙන්නේ? ආයෙ ගැටුම් ඇති වෙනවා. දැන් මම මේ හිතන්න අර අපිට සංස්කෘතිකව අපිට චිත්‍ර රූප හදලා දීලා තියෙන එකෙන් චුට්ටක් එළියට යන්න පැත්තක් මම මේ කියලා දෙන්නේ. හොඳද? එතකොට නමුත් අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන කොමක්ද? මෛත්‍රිය, කරුණාව, ආදරය, දයාව, පරිත්‍යාගය ඔය ගුණ ටික තියෙන්නේ නේ. එතකොට එහෙනම් වඩාත්ම සුදුසු වෙන්නේ අර වීරත්වය, රණකාමීත්වය ගැන කතා කරන හින්දු සාහිත්‍යයද බෞද්ධ සාහිත්‍යයද? බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ ධර්මය ඉතාමත්ම වටිනවා. මොකද අර සමාජය හොඳට කළමනාකරණය කරගන්න පුළුවන්. එහෙම එකක් වෙන්න බැරි නැද්ද? නේ අර අපිට දීලා තියෙන කතාවට එහා නේද? අපිට දීලා තියෙන කතාව මොකද්ද? රාජ්‍යරුව සඳුරු තලයටලා ඉන්නවා දුකසේ, නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ බොහෝම සංවරව වැඩම කරනවා නේද? දැන් අපිට එහෙම ලස්සන චිත්‍රයක් අපේ හිතේ තියෙනවා. ඒ චිත්‍රය විතරක්ම වෙන්න ඇත්ත. ඔච්චර රාජ්‍ය බලයක් තිබිච්ච නේද? රාජ්‍යයන් ජයගත්ත රජෙකුට ඒක විතරක් ඇද්ද? නේද? අපිට හිතලා බලන්න එතන හොඳ තැනක් තියෙනවා. එතකොට රාජ්‍යයක රාජ්‍ය අරමුණු ඉටු කර ගැනීමත් එක්ක තමයි මේ දහමත් ගලාගෙන
යන්නේ කියලා අපිට අපේ ලංකාවේ ඉතිහාසය ගැන හිතුවත් අපිට තේරුම් ගන්න පුළුවන් බොහෝ තැන් තියෙනවා නේ. හිතන්නකෝ දැන් අඹ ගස්වල අඹ ගෙඩි හැදෙන්නේ මොකටද? අපිට කන්නද? නෑ, ගහේ මොනවත් සඳහාද? ගහේ පැවැත්මට. එතකොට දැන් වවුලෝයි වඳුරෝයි අඹ ගෙඩි අරන් යන්නේ ගහේ පැවැත්මටද? එයාලගේ කුසගින්න නිවා ගන්න. ධර්මය තුලත් ඔන්න ඔය ලක්ෂණය හොඳාකාරව තියෙනවා. ඒ කියන්නේ විවිධ අයට විවිධ අරමුණු සඳහා මේක භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා නේ. හැබැයි ධර්මයේ ලක්ෂණය තමයි එයාට ඒ අරමුණු ඉටු කරගන්නත් පුළුවන්. හැබැයි පැලවෙන්නේ මොකක්ද? පැලවෙන්නේ අඹ ගහක්මයි. හරි? අන්න බලන්න එතකොට. ඒගොල්ලන්ට ඒ අරමුණු ඉටු කරගන්නත් පුළුවන්. හැබැයි ඒත් එක්කලා මොකක්ද අනිවාර්යෙන් යන්නේ? මේ සත්‍ය ධර්මයක් ඒ ඇතුලෙන් ගමන් කරනවා. ඒ ලක්ෂණේ නොතිබුණා නම් ධර්මය මෙහෙම පාවිච්චි වෙන්නේ නෑ, භාවිතා වෙන්නේ නෑ. අදටත් හිතලා බලන්නකෝ මේ ධර්මය නිසාම රැකියා කීයක් බිහි වෙලා තියෙනවද නේ? පෞල් කොච්චර පිරිසක් මේ ධර්මය නිසා ජීවත් වෙනවද? ඒගොල්ලෝ කැමතිද මේකට හානියක් වෙනවද? කැමති නෑ. ඇයි ඒ? එයාලගේ ජීවිකාවෘතිය නැති වෙනවා. එහෙම රකින්න එක හොඳද නැද්ද? නැත්තම් අඹ ගහේ අඹ ඇටේ විතරක් හැදුනා නම් එහෙම අඹ ගස් එතනින් එහාට හැදෙන්නේ නෑනේ. ආන්න බලන්න. එතකොට විවිධ අය ධර්මය විවිධ විදිහට තමන්ගේ අරමුණු සඳහා උපයෝගී කරගෙන මේක භාවිතා කරගෙන යනවා. අපි දක්ෂ වෙන්නට ඕන. එතකොට අන්න ධර්මයේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද කියලා ඒ හරය අපේ ජීවිතවලට එකතු කරගන්න. එහෙම ස්වභාවයවල් අදටත් ඇත්තටම අපේ ජීවිතවලට බලපාන තැන් තියෙනවා. හොඳද? දැන් සමහර වෙලාවට ඔය සමාජයේ සිද්ධි සමාජයේ අය කතා බහ කරන දේවල් වලින් මට දැන් මම මේ ටිකක් වෙනස් විදිහටනේ හිතන්නේ. එතකොට ඒ අය සමහර දේවල් මේ ධර්මයේ කරුණු වලට යොදාගෙන කල්පනා කරලා හිත හදා ගන්නවා. මම හැබැයි තනියම කල්පනා කරනවා නෑ ඒකේ ඊට වඩා පැත්තක් තියෙන්න පුළුවන් නේ. මේ ළඟදී ඒ විදිහට යම් ධනයක් තියෙන කෙනෙක් ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ අපේ නෝනට හදිසි සැත්කමක් කරගන්න ඕනේ වුණා. රෝහලට ගිහිල්ලා ඒ කටයුතු සිදු කළාම ඈත දිනයක් තමයි ලැබුණේ, අවුරුද්දක් විතර යනවා. හොඳේ. ඊට පස්සේ කිව්වා අපේ මේ අඳුරන ළඟම ඥාතියෙක් ඉන්නවා තවත් පළාතක පරිපාලන ශේත්‍රයේ ඉහළම තනතුරක් දරන්නේ. එයාට කෝල් කරාම කිව්වා එයාට එහෙ ස්පිරිතාලෙන් කරගන්න පුළුවන්. දැන් එතකොට මෙහෙන් කරගත්තොත් කල් යනවා. එතකොට දැන් එහෙ රෝහලේ එහෙම ලිස්ට් එකක් හැදිලා නැද්ද? හැදිලා තියෙනවා. ඒතර මොකෙන්ද යන්නේ අතනට? අර බලය භාවිතා කරලා. එතකොට දැන් ඔය සමහරට ඔයාලට මතක් වෙයි අපිත් එහෙම කරානේ කියලා. එතකොට
අර ශල්‍යාගාරයේ වැඩිපුර වැඩ කරනවද නැත්නම් ඒ තියෙන ප්‍රමාණයද වැඩ කරන්නේ? ඒ ප්‍රමාණය වැඩ කරන්නේ. ලිස්ට් එකේ ඉන්න අයට මොකද වෙන්නේ? සමහරට ඕගොල්ලන්ට හැම වෙලාව තියෙද කල් ගියේව තියෙනවද? එතකොට බලන්න එහෙම ඉඳලා එහෙම පරක්කු වෙවි අපි ඉඳලා බලාගෙන ඉඳලා අපි කොහොමද හිත හදාගන්නේ? අපි හිත හදා ගන්නවා කර්මය විපාක දෙන්න මේ තැයිතින් නේද? පෙර කර්මයක් තිබිලා ඒක තමයි මට විපාක දුන්නේ. දැන් සමහරවිට දැන් එයා මිය ගියොත් එහෙම අර සත්කමට කලින් පවුලේ අයත් හිත හදාගන්නේ කොහොමද? කර්මය තමයි තින්නේ. බලන්න දිනක් දාලා තිබුණේ ඒත් පරක්කුණා යා. ඉතින් අරගෙන ආපු පින් ඉවරයි කියලා හිත හදා ගන්නවා නේද? අපි හිතන්න පුරුදු වෙලා නැහැ මේකේ අර බලය භාවිතා කරන අය ඒ බලය ප්‍රයෝජනෙට අරගෙන කරන්නේ මොකක්ද කියලා එහෙම වෙන්න පුළුවන්ද කියලා අපි හිතන්න පුරුදු වෙලා නැහැ. අපි මොකක්ද පුරුදු වෙලා තියෙන්නේ? අර ධර්මය අරගෙන අපේ ජීවිතයට ඒක අපේ පැත්තෙන් ගලපාගෙන අපි නිහඬ වෙනවා. සමාජයක් පාලනය කරන්න බැරිද මේකේ? නේද? පාලනය කරන අයට බොහොම නිදහසේ ඒගොල්ලන්ට කැමති විදිහට කරගෙන ගිහිල්ලා අර පහළ ඉන්න අයව නිශ්ශබ්ද කරගෙන නිදහසේ අරගෙන යන්න ඉඩ තියෙනවා. දැන් ඕගොල්ලන්ට කල්පනා වෙයි ඇත්තට එහෙම එකක් තියෙනවනේ කියලා. දැන් මේ කිව්වට පස්සේ මේ මතක් වෙයි එහෙම එකකුත් මේකේ තියෙනවනේ කියලා නේ. අපි ගොඩාක් වෙලාවට අර මේ ධර්මයේ තියෙන දේවල් ඒ විදිහට පාවිච්චි කරනවා. හැබැයි ඒකෙන් තව පිරිසක් මොකද වෙන්නේ? අර විදිහට ප්‍රයෝජන ගන්නවා. නේද? දැන් එහෙම හිතුවා කියලා දැන් ඉතින් මොකද කරන්නේ කියලා හිතනවා නේද? ඔව් ඉතින් අර දැන් අපිට වෙන විසඳුමක් නැහැනේ. නේද? ඒ කියන්නේ අපිව පුරුදු කරලා තියෙන විදිහ. හැබැයි අපි බුදුහාමුදුරුවන්ගේ ධර්මය හොයාගෙන තිබුණා නම් චේතනාහං වික්කවේ කම්මං වදානා. චේතනාව තමයි කර්මය. එහෙනම් එතකොට මෙතන මේ ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ මිනිස්සු විසින් චේතනාත්මකව. එහෙමනම් එතකොට ඒකෙන් එහෙම අපිට පීඩාවක් එනවා නම් අන්න අපි හිතන්න පටන් ගන්නවා නෑ එහෙමනම් මේක වෙනස් කරන්න ඕනේ. ඇයි? මේ හදලා තියෙන්නේ කවුරු හරි චේතනාත්මකව. එහෙනම් ඒක මොනව කරන්න පුළුවන්ද? වෙනස් කරන්න පුළුවන්. අපි එතනට යමු වෙන්නේ නැහැ. අන්න අපිට අර සාහිත්‍යයෙන් දීපු කරුණ ඔස්සේ මොකද කරගන්නේ? අපි හිත හදාගෙන නිහඬ වෙනවා. හොඳයි. අන්න බලන්න එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මය රාජ්‍යයක් පරිපාලනය කරන්න යොදා ගන්න පුළුවන්. අපි දන්නවද? අපි දන්නේ නැහැ. හොඳද? ඒක තමයි රජවරු මෙච්චර හාමුදුරුවරුන්ට සලකන්නේ. ඇයි රජවරුන්ට පාඩුවේ රජසප විඳින්න පුළුවන් හාමුදුරුවරු ටික මිනිස්සු ටික ගානට නිශ්ශබ්ද කරලා තියාගෙන ඉන්නවා. හොඳයි. ඔන්න දැන් ඉතින් ඕගොල්ලන්ට මෙහෙම කිව්වහම මතක් වෙන්න ඉඩ තියෙනවා අකුඩු අපි මෙහෙකට අහු වෙලා තියෙනවනේ ධර්මයේ නාමයෙන් කියලා. හොඳයි. ඕක හැම ශේෂ්ත්‍රයකම අපිට කල්පනා කරොත් අපේ නිහඬතාවය තුළ ඔයක දකින්න තියෙනවා. හොඳයි. දැන් මම ඉස්කෝලේ යන කාලේ 10 වසරේදී අපිට විෂයන් තෝරගන්න තිබුණා. දැන් ඕගොල්ලන්ගේ දරුවන්ටත් තියෙනවානේ ඕගොල්ලෝ දන්නවා ඒ ගැන. අපිට තිබුණා ඕකේ අර වාණිජ්‍ය හා ගිණුම්කරණය කියලා එකක්. ඉතින් මමත් ඒක තෝරගත්තා. ඒතර චුට්ටක් මේ පොත කියවල බැලුවාම දැන් ආසයි ඒ ගැන චුට්ටක් හිතෙනවා. දැන් ඒ කියන්නේ මේ 97 96 වගේ කාලේ. හරිද? 1900.
දැන් ප්‍රවෘත්ති බලනකොට හැමදාම ටීවී එකේ ඇහෙනවා ගොවිය උද්ඝෝෂණය කරනවා. වී ටික විකුණ ගන්න බැරුව. 96 90 අපේ මගේ ජීවිත කාලේදී දැන් ප්‍රවෘත්ති බලුවොත් ඒක නැද්ද? දැන් මම ඒ කාලේ අර ගිනුම් කරනේ පොත කියවලා කල්පනා කරා ඉතින් මේකත් මේ ඉල්ලුම සැපයුම ඇයි මේක හදන්න බැරි කියලා ඒ චූටි කාලේ. තාමත් ඒක තියෙනවා නේ. එතකොට එහෙනම් කොහොමද අර අපේ අය එච්චර කාල මෙච්චර කාල මේක අල්ලගෙන ජීවත් වුනේ? අපි බණ කියලා යාලව හදලා තියෙනවා. දුප්පත් වෙන්නේ මොකක් නිසාද? පෙර ජීවිතේ දන් දීලා නැති නිසා. එතකොට අපි ඉතින් හැමදාම මෙහෙම මහන්සි වෙවි දුක් විඳින්නේ මොනවා නිසාද? පින් කරලා නැති නිසා. ඒ හින්දා අපි පින් කරන්න ඕනේ. හිත හදාගන්න. එතකොට කෘෂිකර්ම අමාත්‍යාංශ යටතේ 15000ක රැකියා කරනවා. කෝටි ගාණක් ගෙවලා ඇති. හැමදාම යාලා ඒ පඩි අරගෙන ඉන්නවා. පල්ලෙහාර ඉන්න කට්ටිය හිත හදාගෙන ඉන්නවා. එතකොට මේක ඇවිස්සෙන්නේ නැති වෙන්න අපි හදාගෙන තියෙන්නේ අන්න අර ධාම තුලින්. බලන්න එතකොට ඒකේ තියෙන පරිපාලන උපක්‍රම. අශෝක අධිරාජ්‍ය කියලා කියන අධිරාජ්‍යයක් පවත්වන්න පුළුවන් ද ලේසි පාසු ප්‍රඥාවක් නැති කෙනෙකුට? බෑ. හරි. ආන බලන්න එයාලගේ සැලසුම්. බැලුවාම එතකොට අපි අර රූකඩ වගේ අපි දන්නේ නැහැ උනාට අපි රූකඩයක් වෙලාද කියලා. නේද? අපි ඒක පහුගිය දවස්වල හරීම වැදගත් ක්ෂේත්‍රයකක් දැක්කනේ නේද? අපේ දරුවන්ගේ අනාගතය අපේ රටේ අනාගතය පැත්තෙන් නේද? ජාතික අධ්‍යාපන ආයතනයට අවුරුදු ගණනාවක් තිස්සේ බිලියන ගාණක් වැටුප් ගෙවලා ඇති. හැබැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන් වුණාද යාලා ලව්ව? කරගන්න බැරි වෙනවා නේ. අපි ඉතින් හිත හදාගෙන ඉන්නවා. නේද? ඒ කාලෙදී මම අධ්‍යාපන අමාත්‍යාංශය ඒක ඔය මේ රූපවාහිනියේ සාකච්ඡාවක් ඇහුවා. ඉහළම මේ ප්‍රතිසංස්කරණ කරන මේ රාජ්‍ය මට්ටමේ ඉහළම නිලධාරණියක් එක්කලා සාකච්ඡා කරනවා. එයාගේ දෝල දෙන්නම ලන්ඩන් A level. ඒකට එයාලා හදපු එක ඉගැන්වුවේ නැත්තේ ඇයි? එයාම කියනවා නෑ ඒක පරණ සිස්ටම් එකක්. බලන්න. අපි හිත හදාගෙන ඉන්නවා. නේද? හැම පැත්තකම මෙන්න මේ ධර්මය අපේව නිහඬ කරලා තියන්න යොදා ගන්න පාවිච්චි කරලා තියෙනවා, භාවිතා කරලා තියෙනවා. ඒක අපි දන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අපි ගවේෂණය කරන්න යොමු වුණා නම් එහෙම අපි කවුරුවත් දෙන එකක් පිළිගන්නේ නැහැ. අපි මොකද කරන්නේ? නිරන්තරයෙන්ම විමසන පිරිසක් බවට පත් වෙනවා. හොඳයි? එතකොට එහෙනම් ධර්මය කියලා කියන්නේ දෙන දෙයක් බාර ගන්න එක නෙවෙයි. විමසලා බාර ගන්න ස්වභාවයකට අපි හැඩගැහෙන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. දැන් මතකද අපි ගිය පොය දවසේ කතා කරා චංකී සූත්‍රයේ තියෙන කාරණා පිළිබඳව. සද්ධාජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව මූලික කරගෙන තමයි පැමිණෙන්නේ. ඒතර ශ්‍රද්ධාව ඇති කරගන්නේ නිකම්මද? නෑ. ශ්‍රද්ධාව ඇති කරගන්නේ කොහොමද? මට වඩා මේ කෙනාගේ රාගය අඩුද? මට වඩා ද්වේෂය අඩුද? මට වඩා මෝහය අඩුද කියලා ඉස්සෙල්ලා බලනවා ඈත ඉඳලා. එහෙම බැලුවහම තේරුනොත් එහෙම
මේ කියන කෙනා මේ කතා කරන කෙනා මට වඩා රාගය අඩුයි. ද්වේෂය අඩුයි. මෝහය අඩුයි. ආන් එහෙම තේරුනොත් තමයි උපසංකමති එළවෙන්නේ. එහෙම එකක් තියද අපි මුලින්ම ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන බුදුහාමුදුරුවෝ ගැන නේද? එතකොට අපිට ඊට පස්සේ අමතක වෙනවා අර ඇහැට පේන වටපිටාව හොයන්න. නේ? බුදුහාමුදුරුවන්ගේ ධර්මය කියන කෙනා අපිට වඩා රාගය අඩුද, ද්වේෂය අඩුද, මෝහය අඩුද කියලා හොයන්න අපිට අමතක වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි දන්නේම නෑ අර උපසංකමිත්වා පෛරුපාසිත්වා සෝතං මොහදහති. කන නිදහස් කරනවා මොකටද? ධර්මය ඇහෙන්නේ. හිතනවාද ඒක ලේසි පාසු දෙයක් කියලා? සරල දෙයක් කියලා හිතනවාද මේ ඕගොල්ලෝ මේ කන නිදහස් කරලා තියෙන එක? සරල දෙයක් නෙවෙයි. ඇයි? මේ කතා කරන එකෙන් ඕගොල්ලෝ අහගෙන ඉන්න එකෙන් තමයි අපේ ජීවිතය වෙනස් වෙන්නේ. අපි හිතන හැටි තීරණය වෙන්නේ. වගකීම් විරහිතව කන නිදහස් කරලා තිබුණොත් මොකද වෙන්නේ? ඕන කෙනෙකුට මේක ඇතුළට ඇවිල්ලා අර පොඩි ළමයෙක් ක්ලේ වලින් සෙල්ලම් සත්තු හදනවා, සෙල්ලම් දේවල් හදනවා වගේ අපේ ඔළුවේ එක එක හැඩතල හදන්න පුළුවන්. අපේ සමාජයේ එහෙම හදලා නැත්ද? අපි දකිනවා එහෙම හදලා තියෙනවනේ. ඇයි? වගකීමක් නැතුව කන නිදහස් කරලා. එතකොට කන ඇතුලෙන් රිංගලා ඕන එකක් කරන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ අපිට එහෙම ඇත්තටම ඉඩ දීලා නැහැ. විමර්ශනය කරලා තමයි කන නිදහස් කරන්න කියලා කිව්වේ. එහෙම කරලා තියෙනවද? එහෙම කරන්න තේරෙන්න බෑ නේද? හොඳයි. එහෙම වෙනකොට තමයි මේ ධර්මයේ හරයන් සහ ධර්මයේ භාවිතාවන විවිධාකාර හැඩතල අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් ඔන්න ටිකක් නිදහසේ හිතනකොට ඔන්න එක එක පැති ගැන කල්පනාවට ඒවි මෙහෙම දේවල් මේ ධර්මයේ නාමයෙන් සිදු වෙනවනේ. ඒ නිසා දැන් අද චුල්ල හත්තිපදෝපම සූත්‍රයේදී සාකච්ඡා වෙන්නේ මෙන්න මේ කාරණයම තමයි. ඒ කියන්නේ ධර්මය කියන දේ අපි නිරන්තරයෙන් මොනව කරන්න ඕනද? විමසන්න ඕනේ. එකපාරට පිළිගන්න දෙයක් නෙවෙයි මේ ධර්මය. ඒ කියන්නේ අදහන්න තියෙන එකක් නෙවෙයි. අදහන්න තියෙන එකක් නෙවෙයි. ඒ අදහන්න තියෙනවා නම් තමයි කියපු ගමන් මොකද වෙන්නේ? අපි ඒක අදහනවා. ඒ කියන්නේ අපිට එතනින් එහා දෙයක් ඕන නෑ. අපි ඒක පිළිගන්නවා. ඒකට කියන්නේ ශ්‍රද්ධාවන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ආකාරවතී ශ්‍රද්ධාව, අනිත් එක අමූලිකා ශ්‍රද්ධාව. ඒ කියන්නේ ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියනවනම් ඒක එතකොට මෙන්න මේ විමසීමට යටත් තමයි අපි ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නේ. අමූලිකාදී ශ්‍රද්ධාවට මොකද වෙන්නේ? ඒකේ විමසන්නේ අහපු ගමම්ම පිළිගන්නවා. එතකොට අර පිළිගත්ත ගමන් මොකද වෙන්නේ? කන අපි නිදහස් කරනවා. අන්න එතකොට අපේ ඇතුළට පොඩි ළමයි ක්ලේ හදනවා වගේ මනස එක එක හැඩතල හදනවා. අපිත් ඉතින් එතකොට ඒ හැඩයට තමයි ඊට පස්සේ නේ අන්න. එතකොට එහෙනම් බලන්න
අද වගේ දවසකදී අපිට ඒ හරය ලැබුණට විවහාරය උනේ ඒ හරය නෙමෙයි. ඒ හරය අපිට ලැබුණට විවහාර උනේ ඒ හරය නෙවෙයි. අර අපිව හසුරවන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන් සාහිත්‍යයෙන් තමයි අපි පෝෂණය වෙන්නේ. එහෙම නොවුනනම් එහෙම අපි මීට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න ඉඩ තිබුණ ජන සමාජයක් හැටියට. හැබැයි ඒක අපෙන් අහිමි වුණා. ඒක අපිට හොයාගන්න බැරි වෙච්ච හින්දා. එහෙම නොවුනනම් එහෙම අපි මෙහෙම හසුරවන අය වෙන්නේ නැහැ. අපි නිතරම ප්‍රශ්න කරනවා. ඇයි එහෙම උනේ? ඇයි එහෙම සකස් කරේ? ඒක වෙනස් කරන්න පුළුවන්. ඇයි වෙනස් නොකරේ? අපි එහෙම ප්‍රශ්න කරනවා. දැන් එහෙම ප්‍රශ්න කරන්නේ නෑ. මේකේ විශේෂත්වය තියෙන්නේ හොයන්න බෑනේ. තේරුණා නේද ඒක? ඒකේ තියෙන සූක්ෂම භාවයනේ. ධර්මයේ එහෙම යොදාගත්තාම ඒක ලේසියකට කෙනෙකුට හොයාගන්න බෑ මොකක්ද මේ අපිට වෙලා තියෙන්නේ කියලා. එහෙම නේද ඒක තියෙන්නේ. දැන් අනිත් ඒවා හොයන්න පුළුවන් නේ. නමුත් හැබැයි මේ වගේ ගැඹුරු විෂයක්, ගාම්භීර ධර්මයක් එහෙම යොදාගත්තාම ඒක හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා තමයි අපි එහෙම අර අපිට සකස් කරලා දෙන අදහසකට නතු වෙන්නේ නැතුව ධර්මය ගවේෂණාත්මක බව කියන එක නිරන්තරයෙන් පවත්වා ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඇත්තටම විසුද්ධි මාර්ගය කියලා කියන්නේ අපේ සාහිත්‍යය ඇතුලේ ඒ විදිහට අපිට සකස් කරලා දීපු වැඩපිළිවෙලක්. දැන් අපේ ආධ්‍යාත්මික මාර්ගය සකස් වෙලා තියෙන්නේම මොකක් මූලික කරගෙනද? විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථය මූලික කරගෙන. එතකොට මොකද වෙන්නේ? අර අපිට ධර්ම ගවේෂණයට තියෙන ඉඩ ඒකෙන් ඇහිරිලා තියෙන. කියන්නේ කවුරු හරි කෙනෙක් යෝජනා කරනවා මේක දකින්න ඕනේ මෙහෙමයි. මේක බලන්න ඕනේ මෙහෙමයි කියලා. එතකොට අපි බලන්නේ කොයි විදිහටද? ඒ විදිහටම තමයි බලන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම නියමයක් පනවලා අපිට නිදහස කියන එකයි උන්වහන්සේ වර්ණනා කළේ. ඒ නිදහස් මනසින් යුක්තව තමයි සත්‍ය ගවේෂණය කරන්නට කියලා පැහැදිලි කළේ. දැන් ඒකනේ ඔයගොල්ලන්ට තාම ක්‍රමයක් හම්බෙලත් නැත්නම් මෙච්චර කල් බණ අහන්නත් වෙනව නේද? දැන් මේ ළඟදී දැන් එහෙම බණ අහලා මේ ළඟදී එක්කෙනෙක් එහෙම භාවනා වැඩසටහනට ගිහිල්ලා මට කියනවා අපරාධේ හාමුදුරනේ මෙච්චර කල් මේක හම්බුන්නේ නැති එක පුදුමයිනේ කියලා. කියන්නේ එයාට ක්‍රමයක් හම්බ වෙලා දැන්. හොඳයි. ක්‍රමයක් හම්බෙච්ච ගමන් මොකද වෙන්නේ? අපි හරි ආසයි ඒකට අනුගත වෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර ධර්ම තුල හැමදාම අපි ගවේෂණය කළත් හෙව්වත් එහෙම අපිට එල්ලිලා ඉන්න ක්‍රමයක් හම්බ වෙන්නේ නැහැ. අපිට නිරන්තරයෙන්ම මේක ගවේෂණය කරන්න වෙනවා. අපි පුරුදු වෙලා ඉන්නෙම මේ දෙකෙන් කොයිකටද? ක්‍රමයක එල්ලෙන්න හරි ලේසියිනේ නේද? කියන එක මොනව කරන්නද තියෙන්නේ? කරන්න තියෙන්නේ. ඉතින් ඕකනේ අපි ඉපදිච්ච දා ඉඳලා පුරුදු උනේ නේද? අපි ඉපදිච්ච දා ඉඳලා පුරුදු උනේ ඒක. කිව්වා කරා. හරි?
දැන් ගවේෂණය කරන්න ඕනේ හොයන්න ඕනේ කියලා ගොහ මොකක්ද කොහොමද ප්‍රශ්න ගොඩයි ඊට පස්සේ හොඳේ ඉතින් ඒ නිසා දැන් ඕගොල්ලෝ හරියට සූත්‍ර අධ්‍යයනය කළොත් එහෙම අන්න ඔයාලට හම්බ වෙන්නේ අන්න ඒ ස්වභාවය ධර්මයේ තුල බුදුහාමුදුරුවන්ම අපිව එහෙම නිශ්චිත රාමුවකට කොටුකලේ නැහැ. නිරන්තරයෙන්ම නිදහස් මනසකින් අපිව තිබ්බා. ඇයි ඒක තමයි ධර්මයේ ස්වභාවය. ඒ කියන්නේ ධර්මයේ ಗುಣ එතකොට තමයි හඳුනගන්න පුළුවන් වෙන්නේ. සම්දිත්තික, අකාලික, ඒහිපස්සික, ඕපනායික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි කියන ಗುಣ අපිට හඳුනා ගන්න ලැබෙන්නේ අන්න එතකොට. නැත්නම් එහෙම මේ ಗುಣ මොකද වෙන්නේ? අපිට හොයාගන්න බැරි වෙනවා. ඒකනේ ගොඩාක් වෙලාවට අවුරුදු ගණනාවක් තිස්සේ අපි භාවනා කළත් ධර්මය කියුවත් සමහර වෙලාවට පංච නීවරණවත් අපිට හොයා හඳුනා ගන්න බැරි වෙන්නේ. ඇයි? අපි අර ගවේෂණය කියන අදහසේ ඉඳලා ධර්මය අහලා නෑ. අපිට ඒ කියන්නේ එතකොට අර ධර්මයේ සම්දිත්තික අකාලික ගුණ ටික ක්‍රියාත්මක වෙන්නේ නෑ. අපි අර හැඩ ගැහිච්ච එක ආසාවෙන් ඒක කර කර ඉන්නවා. එතකොට ඒ ක්‍රියාකාරකම් තුළදීත් අපිට ද්වේෂය එනවද, කාමච්ඡන්දේ එනවද, තීන මිද්දේ එනවද, විචිකිච්ඡා එනවද? ඒවා ගැන අපිට සැලකිල්ල නැහැ. අපි ඒක කරගෙන යනවා. ඒ නිසා දැන් ඕගොල්ලන්ට මෙහෙම මේ ගවේෂණය කරන්න හොයන්න කියලා යොමු කරනකොට ඇත්තටම දැනෙනවා ඒක ටිකක් මොකක්ද ඒක ටිකක් අමාරු වැඩක්. ඒක ටිකක් නුහුරු වැඩක්. අර මොකක හරි එහෙක එල්ලිලා යනවා වගේ එහෙම දැනෙන්නේ නෑ. හිතෙනවා ටිකක් කාල ගිහිල්ලා ඉතින් එක තැනමනේ කෝ දියුණුවක් නෑ නේද? එහෙම දේවල් හිතෙන්න ගන්නවා. අන්න එතකොට තමයි අර ඉක්මනට මොකද්ද වෙන්නේ? අල්ලගන්න මොකක් හරි තියෙනවනම් හොඳයි කියලා හිතෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දැන් මට මතකයි ගිය අපිට හවස ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව අවසානයේදී අපි මේ ටිකක් ධර්ම සාකච්ඡා කළා නේද? ඉතින් හරිය වටින සාකච්ඡාවක් අපි අර මේ මහා සලායතනික සූත්‍රය සාකච්ඡා කළාට පස්සේ අපිට ඊළඟට ආයෙ ගැටලුවක් ආවා. එතකොට කොහොමද මේ තුල මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය එතකොට පංච උපාදානස්කන්ධේ මේ ටික ක්‍රියාත්මක වෙන්නේ කියලා නේද? දැන් එතකොට බලන්න දැන් ඒ ධර්මදේශනාවේදී මම මූලික කරගත්තෙම ඒ කියපු ධර්මය මහා සලායතනික සූත්‍රය කියන්නේ මේ සලායතන පිළිබඳව හඳුනා ගැනීම කියන එක තරකයෙන් අවබෝධ කරගන්න බෑ. මේක අපිට භාවිතාවෙන් තමයි අවබෝධ කරගන්න පුළුවන්. දැන් එහෙම වුණත් අපිට නැවතත් ආපහු සංකල්පයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට හරි දැන් මෙහෙම ඇහින් රූප දැක්කා. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට දැන් තින්නම් සංගති පස්සෝ ඇසත් රූපයත් චක්කු විඥානයත් එකතු වුණාම ස්පර්ශය කියනවා. එතකොට පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානති යමක් විඳීද ඒක
හඳුනන. දැන් මෙහෙම දැන් අපි කල්පනා කරනවා යා දැන් කොහොමද මේක මගේ ඇතුලේ වෙන්නේ කියලා වැඩ කරන්නේ කියලා. හරි? අන්න බලන්න දැන් එතන වෙනසක් තියෙනවා. දැන් අපි සූත්‍රයේ සාකච්ඡා කළේම තරකයෙන් අවබෝධ කරගන්න බැහැ කියන පදනමේ ඉඳලා දැන් අපි ආයෙ උකට පටන් ගන්න කොතනින්ද? ආයෙ අපි දැන් මේක කල්පනා වෙනවා නේද? හොඳේ අන්න එතන හරි සියුම්ම තේරුම් ගන්න ඕනි තැනක්. හොඳේ හරි සියුම්ම තේරුම් ගන්න ඕනි තැනක්. අපි නිතරම උත්සාහ කරන දෙයක් තමයි ඒ කියන්නේ අපි ඒක අපේ වැරද්දක් නෙමෙයි. හොඳේ ඒක තමයි අපේ ස්වභාවය. ඒක තමයි අපේ ස්වභාවය. ඒ කියන්නේ අපි ලෝකේ මෙතෙක්කල් හැම දෙයක්ම තේරුම් ගන්නෙ කොහොමද? කල්පනා කරලා. නේ? ඉතින් කල්පනා කරන්නේ කොහොමද තේරුම් ගන්නෙ නේ? ඒ නිසාම අපි අර කරුණු ටිකත් මොකද කරන්නේ? කල්පනා කරනවා අර ඕක එහෙම හරිය සංකීර්ණව තියෙනවා. සමහරවිට ඔයගොල්ලෝ පොත්වල එහෙම දැකලා සංසාර චක්‍රය කියලා හැම ඔහොම රවුම් ඇඳලා කොටස් බෙදලා අර මෙහෙ ඔක ලොකු වැඩ ගොඩක් කරලා තියෙනවා එහෙම කල්පනා කරලා. හොඳේ එතකොට මොකද වෙන්නේ? අපි එහෙම කල්පනා කළාට පස්සේ අර පටිච්චසමුප්පාදේ ආරම්භයේදී පැහැදිලි කරන අවිජ්ජාපච්චය සංඛාරා නේද? අවිද්‍යාව හේතුවෙන් තමයි සංස්කාර හටගන්නේ. දැන් එතකොට අපි මේ මාතෘකා ටික මේක ඔළුව ඇතුලේ දාලා අඹරලා මේවා කරලා දැන් ඔහොම තර්ක කරලා මේක ගලප ගන්නකොට දැන් අපිට හිතෙන දෙයක් තමයි දැන් එහෙනම් දැන් අවිද්‍යාව කියන කාරණේ නෙමෙයි ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? අපිට තේරෙන ප්‍රශ්නේ තණ්හාව. මොකද කරන්න ඕනේ දැන් එහෙනම්? අතහරින්න ඕනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද කියලාද අපිට ඊට පස්සේ තේරෙන්නේ. නේ? අන්න දැන් ඒතර අපිට අමතක වෙනවා අවිද්‍යාව කියන එක අමතක වෙනවා. දැන් මොකද දැන් අපිට හිතෙන දැන් අපි විද්‍යාවේ ඉන්නේ කියලා. ඇයි ඒ? ඇයි දැන් අරක හොඳට කල්පනා වෙනවා මේක ඇතුලේ. හරි? දැන් පටිච්චසමුප්පාදයේද චතුරාර්ය සත්‍යද පංච උපාදානස්කන්ධද ඔය ටික දැන් ඔක්කොම මේක ඇතුලේ හොඳට වැඩ කරනවා. දැන් ඔය එකින් එකට ගලප ගන්න පුළුවන් වෙනවා. දැන් හරි. එහෙනම් දැන් මොකද කරන්න ඕනි? හරි. ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් තණ්හාවේ. දැන් ඒ දෙක ටික අයින් කරන්න ඕනේ. අතහරින්න ඕනේ. බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සෙල්ලා ඔහම අතහැරගෙන ගිහිල්ලා අන්තිමට අඹුඩෙත් අතහැරපු සමාජයක් හිටියා. නේද? අතහැරගෙන ගිහිල්ලා අන්තිමට අඹුඩේ ඕනේ නෑ. ඔය සාහිත්‍ය හරි ලස්සන කතාවක් තියෙනවා. එහෙම මේ නිගණ්ඨ ශ්‍රාවකයන්ගේ තියෙනවා ශ්වේතාම්බරයි දිගම්බරයි කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ එක කොටසක් ඉන්නවා සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍රයි. ඊට පස්සේ තව පිටසක් කල්පනා කරලා ටිකක් ගන්න නෑ මෙහෙමම ඉන්න ඕනේ අපි අඹුඩයක්. අඹුඩයක් ඇඳ ගන්න පුළුවන්. අපිට ඒක කරගන්න පුළුවන් කියලා. ඒකට මොකද උනේ? අර මේ මොකොත් නැතුව හිටපු අය අඹුඩ ගහගත්ත අයට hina වුණා කියලා කියනවා. ඒක හාස්‍යයට තියෙන කතාවක් තියෙන එතකොට. ඒ කියන්නේ නිර්වස්ත්‍රයෙන් ඉන්න අය අඹයක් ගහගත්ත අයට hina වෙනවා කියලා. බැලුවාම හාස්‍යජනක දෙයක් නේද ඒකට නේද? අර කල්පනාව තුලින් අන්න මොකද වෙන්නේ? අපිට ගවේෂණය කරන්න ඕනේ වැදගත්ම තැනක් අපෙන් මගහැරලා යනවා. අන්න එතකොට අර චිත්තානුපස්සනාවේ තියෙන සමෝහං වා චිත්තං
සිතේ මෝහය තියෙනවා කියන තැනට අපේ අවධානය මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. ඊට පස්සේ අපි නිතරම හිතනවා මේ ප්‍රශ්නේ ඉතින් මේ එකතු කරගත්ත හින්දාම තමයි. හොඳේ? මේ ටික ඔක්කොම අයින් කරගෙන ගියා නම් ප්‍රශ්නේ ඉවරයි කියලා. ඊට පස්සේ සමහර වෙලාවට මොකද වෙන්නේ? අයින් කරගන්න ගිහිල්ලා ලොකු පැටලී ටිකක් හදා ගන්නවා. ඒකත් මේ ධර්මයේ තුල හරිය ලස්සනට භාවිතා වෙනවා. කොහොමද? මේක මිනිස්සුන්ගේ ඔළුව වලට දුන්නහම මිනිස්සු මොකද කරන්නේ? අතහරින්න පටන් ගන්නවා. ඒ ටික එකතු කරගන්නේ කවුද? හාමුදුරුවෝ ඒ ටික එකතු කරගන්නවා. ඔව් ඊට පස්සේ ටිකක් කාලයක් යනකොට හාමුදුරුවෝ මන්දිරයක් හදාගෙන හාමුදුරුවෝ V8 එකේ යනවා. අතහැරපු මිනිස්සයා අතහැරලා බයි යනවා. සමාජයේ ඕක අපි දකිනවා ක්‍රියාත්මක වෙනවා. හරි? ඒකත් අපිට තේරෙන්නේ නෑ. ඒකත් අපිට තේරෙන්නේ නෑ. හරි. ඒක ඒගොල්ලන්ගේ පින මේක අපේ පව කියලා හිතෙනවා. පව කියලා හිතන්නේ මට ලොකු ලාභයක් තමයි ලැබුණේ කියලා. ඕවා සමාජයේ බොහොම ලස්සනට භාවිතා වෙනවා. ඒ සමිනෝස අවබෝධය නැති අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අර අපි විමර්ශනය කියන එකේ බැහැර වුණාම නේ විමර්ශනය කියන එකේ බැහැර වුණාම අර දෙන දේ අපි එකපාරට ඔළුවට දා ගන්නවනේ. දෙන දේ අපි එකපාරට ඔළුවට දාගෙන ඒ අනුව බලන්න පටන් ගන්නවා. එතකොට බැලුවාම දැන් හිතේ දැන් ඔක්කොටම වඩා අමාරුනේ බෞද්ධයෙක් වෙන එක නේද? මේ දේවල් ඔක්කොගෙම බේරිලා කොහොමද බෞද්ධයෙක් වෙන්නේ කියලා හිතනවා බැලුවාම නේද? ඒක තමයි ධර්මයේ ස්වභාවය. අන්ධ භූතෝ අයං ලෝකේ තනුකෙත්ත විපස්සති. සකුණෝ ජාලමුත්තෝ අප්පා සග්ගාය ගච්ඡති කියලා පැහැදිලි කරනවා. ඔය කියන්නේ කුරුල්ලෙක් දැලකට අහු වුණොත් එහෙම ඒකෙන් මිදෙන්නේ ඔක්කොම මිදෙන්න පුළුවන්. බෑ බොහෝම සීමිත පිරිසකට විතරයි එකෙන් මිදෙන්න පුළුවන්. අප්පා සග්ගාය ගච්ඡති කියන්නේ. මේ අවිද්‍යාව කියන දැලෙහි ස්වභාවය එහෙම තමයි. ඉතින් බැලුවාම එතකොට අපි දැන් අපිට මේකිනුත් අපිට දැලක් හදලා දීලා ඉස්සෙල්ලා මේකෙන් එළියට යන්නත් බෑ නේද? ඊට පස්සේ තමයි අවිද්‍යාව දැල හම්බෙන්නේ නේද? මේක පැනලි ටිකේ ඉස්සෙල්ලා එළියට යන්න ඕනේ. ඒ ගියාට පස්සේ තමයි අවිද්‍යාව කියන දැල හම්බෙන්නේ නේද? එහෙම තමයි. දැන් මොකද බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා දැන් අවුරුදු 2500 ගණනක් ගිහිල්ලානේ තියෙන්නේ. එතකොට හිතලා බලන්න බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවෝ ස්ථීර උපස්ථායකයෙක් හැටියට පත් කර ගන්නකම් ස්ථීර කෙනෙක් ළඟ හිටියද? නෑ නේද? දැන් අපි හිතන විදිහට දැන් බුදුහාමුදුරුවෝ හිටියොත් එහෙම ඒ කියන්නේ බලන්න සංකල්ප වල වෙනස නේද? අපි හිතාගෙන දෙවි හිමියෙන් එහෙනම් බුදුහාමුදුරන් අතහරින්නේ නැතුව පස්සෙන්ම ඉන්නවා කියලා නේද? අපිට ලැබි අර අපිව පෙළඹිලා තියෙන විදිහ අනුවනේ. මේගී හාමුදුරුවෝ මොකද්ද කළේ?
කියන දේ අහන්නෙත් නැතුව ගියා. දැන් ඉතින් ඔබ වහන්සේ නම් මේක කරගෙනනේ ඉන්නේවා අපි තව කරගන්න බෑ කියලානේ. බලන්න එතකොට ඒ චින්තන වෙනස නේද? ඇයි බුදුහාමුදුරුවෝ ළඟම හිටපු කෙනත් කල්පනා කර කර හිටියා මේක බුදුහාමුදුරුවෝ පස්සෙන් ගිහිල්ලා හරියන්නේ නෑ, මේක මම තනියෙන් උත්සාහ කරලා කරගන්න ඕන එකක්. එතකොට දැන් එතන මේ ගිය හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය ධර්මතා වැඩිලා නොතිබිච්ච එක වෙනම දෙයක්. නමුත් බලන්න මේ චින්තනය කොහොමද කියලානේ. ඒකට දැන් අපෙන් මේ චින්තනය මොකද වෙලා තියෙන්නේ? ඒක ගිලිහිලා ගිහිල්ලානේ. ඒක ගිලිහිලා ගිහිල්ලා අපි පුරුදු වෙලාම ඉන්නවා අර භක්තියෙන් ඒ අනුගමනය කිරීම කියන එකට පුරුදු වෙලා හුරු වෙලා ඉන්නවා. ඒ නිසා මේ ගවේෂණය කරනවා කියන එක Tamanගේ ජීවිතය තේරුම් ගන්නවා කියලා කියන එක පහසු දෙයක් නෙමෙයි. ඒකට යම් කැපකිරීමක් කරන්න වෙනවා. කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ කැපකිරීම තමයි අපිට මොහොතකට හරි අවබෝධය කරා අපිව ලං කරන්නේ. එහෙම නැත්නම් එහෙම අපිට අවබෝධය කියන දේ බොහොම දුර දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ මේ ධර්ම කරුණ, මේ ධර්ම මාතෘකය කියන්නේ පංච උපාදානස්කන්ධය. ඊළඟට ආයතන, ඊළඟට පටිච්ච සමුප්පාදය. එතකොට මේ ස්කන්ධ ධාතු ආයතන කියන මේ මාතෘකා ටික බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා ගම්භීරෝ දුද්දසෝ නිපුනෝ පණ්ඩිත වේදනීයෝ අතක්ඛාවචරෝ කියලා. ගම්භීරෝ ගැඹුරුයි, දුද්දසෝ දකින්නට අපහසුයි, අමාරුයි, නිපුනෝ ඒකට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ, පණ්ඩිත වේදනීයෝ කියන්නේ ප්‍රඥාව භාවිතා කිරීමේ හැකියාව තියෙන්නට ඕනේ. හොඳේ. එතකොට අතක්ඛාවචරෝ කියලා කියන වචනේ තේරුම තමයි තරකයට ගෝචර නොවෙන්නක් කියන එක. අපි යම් දවසක ඔය මාතෘකා ටික ඉගෙනගෙන ඕක ගැන කල්පනා කරලා තේරුම් ගත්තොත් එහෙම මේක මෙහෙම කල්පනා කරලා තේරුම් ගන්න බෑ කියලා එදාට තමයි මොකද්ද පහළ වෙන්නේ? ප්‍රඥාව පහළ වෙන්නේ. එහෙනම් මේක ප්‍රායෝගිකව භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ අර වෙන ක්‍රමයක් මේකට හොයාගන්න ඕනේ කියලා හිතෙන්නේ කවදද? එහෙම තීරණය කරගත්ත දවසට. හරි. දැන් සමහර අයට එහෙම හිතිලා ඇති. හොඳේ. දැන් මම ධර්ම දේශනා කරන්න පොදුවේනේ. හරිද? ඉතින් එතකොට දැන් මේ පොදුවේ දේශනා කරනකොට සමහර කෙනෙක් එතකොට යා තේරුම් ගන්න තියෙන්නේ දැන් මේක ඒ කියන්නේ සමහර ලාවට එහෙම කල්පනා කරලා හෙම්බත් වෙලා අන්තිමට පැත්තකින් තියනවා මේක මෙහෙම නම් හරියන්නේ නෑ කියලා නේද? එහෙම තමයි වෙන්නේ. එකේ කියන දේවල් අපිට තවමත් හුන්නේ නැත්නම් එහෙම තේරෙන්නේ නැති වෙයිද? ඔව් මේක නිතර කියලා තියෙනවා ඉතින්. ඔව්. නැති කෙනෙකුට අවබෝධයක් නැහැ. එහෙම වෙනවා ඉතින්. ඔව්. මොකද අර දැන් මේ චින්තන ක්‍රමය ගැන තේරුම් ගන්නවා කියලා කියන එක හරි අමාරු දෙයක්. ඇයි මොකද අපිට එහෙම වෙනස් චින්තන ක්‍රමයක් ගැන අපිට එහෙම ඇත්තට මේ චින්තන ක්‍රමයේ ඉඳලා හිතා ගන්න හරි අමාරුයිනේ. අර ඒ නිසා තමයි ඕගොල්ලෝ නිතරම ආපහු හොයන්න හදන්නේ මේ භාවනා කරන්න ක්‍රමයක්. නේ සක්මන් කරන්න ක්‍රමයක්. ආනාපාන සතිය හිත පිහිටවන්න ක්‍රමයක්. අසුභය වඩන්න ක්‍රමයක් ඕගොල්ලෝ හොයන්න හදන්නේ
අන්න ඒකයි. ඒ මොකද ඒක ගැලපෙනවා අර අපේ තියෙන සම්ප්‍රදායික චින්තන ක්‍රමයට. හරි? දැන් අපි සතර සතිපට්ඨානය භාවිතා කරන්න ගත්තට පස්සේ අන්න අර කල්පනා කරන චින්තනය අපිට මේකට යෙදෙන්නෙම නෑ. එතකොට තමයි අපි ටිකක් පැටලෙන්නේ. මොකද දැන් අපි කාමච්ඡන්දය ගැන හිතුවට දැන් කාමච්ඡන්දේ නැත්තම් ඒක හිතලා වැඩක් තියෙනවද? හිතලා වැඩක් නෑ. දැන් කාමච්ඡන්දේ නැත්තම් තේරුම් ගන්න තියෙන්නේ මේ වෙලාවේ කාමච්ඡන්දේ නෑ කියලා. එහෙම නැතුව දැන් ආපුවාම තමයි හඳුනා ගන්න වෙන්නේ. ඒතර දැන් කාමච්ඡන්දේ නැත්තම් අපි දැන් හඳුනාගන්නේ කාමච්ඡන්දේ නැති අවස්ථාවක්. එහෙම නැත්තම් එහෙම අපිට අර චින්තන ක්‍රමයේ ඔස්සේ අපි හොඳට පාඩම් කරනවා කාමච්ඡන්දේ. එතකොට කාම කියලා කියන්නේ ඇසින් රූප දැකලා නේද? එතකොට කනින් ශබ්ද අහලා නේද? එතකොට ඒවට ඇලීමක් ඇති කරගන්නකොට තමයි ඔන්න කාමච්ඡන්දේ හටගන්නේ. දැන් අපිට ඕක ඉතින් අපි හොඳට ඕක කල්පනා කරනවා. හැබැයි ඒ වුණාට කාමච්ඡන්දේ හට අරගෙන ඕකේ සිතුවිලි සිතලා ඔක්කොමත් වෙලා ඒත් අපිට මේ කාමච්ඡන්දේ තමයි මේ කාලය මම ගත කරලා තියෙන්නේ කියලා එහෙම නොතේරෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි අර සතිපට්ඨාන සූත්‍රය ඔස්සේ අපිට හුරු කරලා දෙන්නේ. අර කල්පනා කරලා චින්තනයෙන් ඇති කරගන්න දැනුමින් එතකොට මේකේ භාවිතයකට ගන්න හම්බ වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒක පුරුදු කරලා තිබුණ නැත්නම් එහෙම අර කල්පනාවෙන් වැඩක් නෑ. අපිට විභාගයක් ලියලා උපාධියක් අරගෙන රස්සාවක් ගන්න පුළුවන්. ඒකෙන් එහෙම නැත්නම් අර ඉස්සරහට දාගන්න පුළුවන් නේද? ලොකු නමක් දාගන්න පුළුවන් නේද? රාජකීය පඬිත එහෙම නැත්නම් ශාස්ත්‍රපති ඊට පස්සේ එහෙම නැත්නම් ආචාර්ය මහාචාර්ය කියලා එහෙම දාගන්න පුළුවන්. හැබැයි ඒක ජීවිතේට එන්නේ නෑ. අන්න එතකොට ඒක තමයි අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. එතකොට ඒ කියන්නේ මේ තුල ප්‍රඥාව කියලා කියන්නේ අර බාහිර ලෝකයේ දැනුම් පද්ධතිය නෙවෙයි. බාහිර ලෝකයේ දැනුම් පද්ධතිය නෙමෙයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවන්ගේ කාලෙදී අර පුංචි ළමයිනොත් මේක තේරුම් ගත්තේ. අවුරුදු 4න් තේරුම් ගත්තා නේද? අන්න එතකොට තමයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධ දැන් කොහොමද එතකොට දැන් ඒතර ඒ ළමයෙකුට ඒව શબ્ද ගන්නවත් බෑනේ නේද? කොහොමද දැන් මේව ඔළුව ඇතුළට දාලා මේව කරගත්තේ නේ? එතකොට එහෙනම් එයාලට මේ මාතෘකා කල්පනා කරන්න ඕන නැහැ. එහෙනම් ධර්මයේ තේරුම් ගන්නනේ. අර බුදුහාමුදුරු උදානයක් පහල කරන්නේ කොහොමද? යමෙක් ධර්මයේ තේරුම් ගත්තාම අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ නේ. ඒක කොණ්ඩඤ්ඤ මොකද දැනගත්තේ? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හට ගන්නා ස්වභාවයෙන් යුක්තද ඒ සියල්ල නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. අපි සම්පජානයේ තුලින් මේ ආරම්භයේ ඉඳලාම එතකොට පුරුදු කරන්න උත්සාහ කරන්නේ මේ දිනදා ජීවිතයේ තුල ක්‍රියාත්මක වෙන මෙන්න මේ ලක්ෂණය. එතකොට ඒ ලක්ෂණය මොකේද තියෙන්නේ? අර අපි අහලා මතක තියාගත්ත පංච උපාදානස්කන්ධයේ පටිච්ච සමුප්පාදයේ සලආයතන වල තියෙන ලක්ෂණය මොකක්ද? දැනෙන්න පටන් ගන්නවා, පවතිනවා, නැති වෙලා යනවා. එතකොට එහෙනම් අපි අර ඒ සරල බව තමයි මේ උත්සාහ කරන්නේ හඳුනගන්න, තේරුම් ගන්න. නමුත් අපි මේ සරල බවෙන් අයින් වෙලා හරි සංකීර්ණ කල්පනාවකට දැස ගන්නවා. එතකොට අපිට වෙන්නේ
ඒක තුල තියෙන ස්වභාවික ලක්ෂණය හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා දැනට එහෙම මුකුත් තේරුන්නේ නැත්තම් ඒක හොඳයි. මොහොක හරි එල්ලෙනවට වඩා නොතේරී ඉන්න එක හොඳයි එතකොට. එතකොට බොහොම නිදහසේ අහුම්කම් දෙන්න පුළුවන්. නේ? නැයි. ඔකට අර උපමාවක් තියෙනවා. වතුර වාජනේ උපමාව අහලා තියෙනවද? අහලා නැද්ද? නේද? සෙන් කතාවක් තියෙන්නේ. දැන් ගුරුතුමාගේ ගෝලයා වෙන විශ්වවිද්‍යාලයකටද කොහෙද ගිහිල්ලා දැන් එයා ඉගෙනගෙන එනවා. දැන් උපාධි ඔක්කොම අරගෙන දැන් එනවා ගුරුතුමාට වන්දනා කරන්න. ඉතින් වන්දනා කරන්න ඇවිල්ලා දැන් සාකච්ඡා කරනකොට දැන් ගුරුතුමා ඉස්සරහා තේ පෝච්චිය තියෙනවා. දැන් මොකද කරන්නේ ගුරුතුමා තේ ජොග්ගු අරගෙන දැන් මේ කෝප්පෙට තේ වක් කරනවා. දැන් පිරීලා සම්පූර්ණ ඉතිරිලා යන දැන් ගෝලයා බලනවා. ගුරුනාථට පොඩ්ඩක් අවුල් වගේ දන්නේ කියලා. මේක පිරීලා ඉතිරිලත් යනවා. ඊට පස්සේ ටිකක් කියලා බලන්න කියනවා ස්වාමීනි කෝප් පිරීලා ඉතිරිලා යනවා. ඔබ ඒක දැක්කද? දැක්කා. ඔබේ හිතත් මෙන්න මේ වගේ තමයි. ඒ කියන්නේ පිරීලා නම් එහෙම මොකද වෙන්නේ? ඒකට දාන්න බෑ. වාජනේ කොහොමද තියාගන්න කිව්වේ? නිතර හිස්ස තියාගන්න. අන්න එතකොට ඒකට අලුත් ඒවා පුරවන්න පුළුවන්. මොකක හරි එල්ලුනොත් එහෙම මොකද වෙන්නේ? ටක් ගාලා වාජනේ පිරෙනවා. හරි. දැන් මේක තමයි කියලා. ඊට පස්සේ එතනින් එහාට ආයි මොකද ඕන නෑ. හරි. දැන් මේක ඊට පස්සේ මොකද වෙන්නේ? හරි. දැන් එතකොට අර ආයේ මුකුත් දාන්න බෑ. දැන් එතකොට බලන්න අන්න ඒ නිදහස් බව තමයි අපේ මනස තුළ අපි තියාගන්න ඕනේ. එතකොට අපිට ඕනෑ හාමුදුරු කෙනෙක්ගේ බණක් නිදහසේ අහන්න පුළුවන්. හරිද? එතකොට අපිට හොඳට තේරුම් ගන්නත් පුළුවන් මේ කියන්නේ තේරුම් අරගෙනද නැද්ද කියලා. අපි අන්නේ නිදහසේ තමයි ඉන්න ඕනේ. ඒකට අපිට ඕනෑ වැඩපිළිවෙලක් තියෙන තැනකට යන්න පුළුවන්. අපිට කවුරු හරි යාළුවෙක් කතා කරත් එහෙනම් භාවනා මධ්‍යස්ථානයකට තියෙනවා. දැන් අපිටත් බැලුවොත් එහෙම අපේට නිදහසක් තියෙනවා නම් එහෙනම් හරියන් කියලා අපිට යන්න පුළුවන්. ගිහලා එතන ඉන්න පුළුවන් නිදහසේ. ඇයි? ප්‍රශ්නයක් නෑ. වාජනේ හිස්ස තියෙන්නේ. අපිට ඒ කියන දේ හොඳට අහුම්කම් දීලා මේ අපිට හොඳ විමර්ශනයක දෙන්න පුළුවන්. මේ කියන්නේ මොනවද? මේක තුල හිටියොත් අපිව ආපහු අර වගේ මොකක් හරි ක්‍රමයකට වැටෙනවද? නැත්නම් අපේ නිදහස් චින්තනය අපිට පවත්වගෙන යන්න පුළුවන්ද? අපිට එහෙම හොඳට ඒක විශ්ලේෂණය කරගන්න පුළුවන්. ආන්ගේ නිදහස් මානසිකත්වයේ තමයි අපි මේ ධර්ම මාර්ගය තුල පවතින්නේ. ඒ නිසා තමයි අර අපි ගිය සැරේ කතා කරා මම අයන්නේ සද්ධා මේ මගේ ශ්‍රද්ධාවයි. මේක තමයි මම පිළිගත්ත විදිහ. ඒතර තව ඕන අයට ඕන විදිහට පිළිගන්න පුළුවන්. එහෙම ගැටලුවක් වෙන්නේ නෑ. ඒතර අර ඒවා කොහොම අපිට එතකොට මේ පිළිබඳ සාකච්ඡා කරන්න එහෙම කරන්න පුළුවන් කරනවා. ඉතින් මේ සිහිය පුරුදු කිරීම, සති සම්පජාඤ්ඤය පුරුදු කිරීම තුළ අපි ආන්න ඒ ගුණය තමයි දවසෙන් දවස වැඩි දියුණු කරගන්නේ. අපි මනසෙන් නිදහස්. එතකොට අපි ඒ නිදහස් මනසෙන් යුක්ත අපේ සිත තමයි, සිතේ ස්වභාවය තමයි අපි ගවේෂණය කරන්නේ, අත්දකින්නේ. ඒකෙදි හැබැයි දැන් සමහර වෙලාවට මම
මේ ඔය ධර්ම දේශනා කරනකොට සමහර සිද්ධීන් කියනවානේ. හොඳේ. සමහර කතා සිද්ධීන් කියනවා. දැන් ඕගොල්ලෝ ඒක දැන් මම මේ සිද්ධීන් කියන්නේ ඕගොල්ලන්ගේ මානසික ධර්මතා මානසික ස්වභාවයන්ට ගලප ගන්න. හොඳේ. අර සමහර වෙලාවට ඔතනට එන්න පුළුවන් ඕගොල්ලන්ගේ පරණ පුරුද්ද. පරණ පුරුද්ද මොකද්ද? ඕපදූප කල්පනා කරන එක. ඒ කියන්නේ දැන් මොකක් හරි මේ සිද්ධියක් හරි කතාවක් හරි ගොන්න කල්පනා කරනවා. හරි අරයට මෙහෙම දෙයක් වුණා. හොඳේ. මේ කියන්නේ නැත්තේ අරයා ගැන තමයි. ඊට පස්සේ එහෙම හිතලා ඔන්න ඔයා ගැන ආම්දුරු බණටත් කිව්වා කියලා. එහෙම බණ අහන්න එපා. හොඳේ. දැන් මේ සමහර දේවල් මං කියනකොට ඔයාලට හිතෙයි මේ කියන්නේ මටමද කියලා. නෑ මගේ එහෙම හිතේ කවුරුවත් ඉලක්ක වෙන්නේ නෑ. හොඳේ. දැන් මේ මම කියන්නේ පොදුවේ මෙහෙම දේවල් සිද්ධ වෙනවා. කියන්නේ අර දැන් ධර්මතාවය තමන්ට ගැලප ගන්නවා වෙනුවට ඉක්මනට මතක් වෙනවා මේ වගේ සිද්ධියක් වුණා අහවලාට කියලා. එයාට ඒක ගිහිල්ලා මතකුත් කරනවා. හැබැයි එහෙම කියන්නේ කිව්වොත් මොකද වෙන්නේ? එයාගේ හිතට ඒක විපිලිසරක් ඇති වෙනවා. හොඳේ. ඒ ඊටවසේ එයාගේ හිතට ඒක හරි වෙහෙසකාරී දෙයක් බවට මොකද එයා දන්නේ එයා එහෙම එකක් ගලපගෙන නැහැ. ඊට පස්සේ එයා හරි වෙහෙසටපත් වෙනවා. හාමුදුරුවෝ කොහොමද ඊට පස්සේ කල්පනා කරනවා හාමුදුරුවෝ කොහොමද ඒක දැනගත්තේ? හාමුදුරුවන්ට කවුද එහෙම පැටලිලි ජාලාවක් හදා ගන්නවා. හරි. එතකොට බණ නෙමෙයි අහලා තියෙන්නේ මොනවද අහලා තියෙන්නේ? බණ අහලා තියෙන්නේ බණට තමයි ඇතුලේ වැඩ කරන්නේ මොකද්ද? ඕපදූප වැඩ කරන්නේ. ඒ නිසා තේරුම් ගන්න මේ හිත ඒ විදිහට අර අපේ පුරුදු දේවල් වලටම භාවිතා වෙන්න ඉඩ තියෙනවා ධර්මයේදී උනත්. ඒ කියන්නේ අර ගැඹුරු ධර්ම කරුණු අපි කල්පනාවටම දාගන්නවා වගේ එහෙම තමයි හිතේ ස්වභාවය. හරිද? ඒ ගැඹුරු ධර්ම කරුණු ටික අපිට ආපු ගමන් අපි මොකද කරන්නේ? මේක ඔළුව ඇතුළට දාලා අඹරනවා එහාටයි මෙහාටයි. නේ? ඒක මොකක්ද අර අපේ පරණ පුරුද්ද. ඒ වගේම වෙන්නත් පුළුවන් අනිත් දේවලුත් ඒ විදිහට එකතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි නිතරම මේ සතිපට්ඨාන ධර්මය ඔස්සේ ධර්මය ගලප ගන්නවා කියලා කියන්නේ ඒවා අපි තුල කෙලෙස් වශයෙන් වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. එතකොට දැන් මේ වෙනකොට අපි තුල ද්වේෂය නැත්තම් එහෙම එතකොට ප්‍රශ්නයක් නැහැ. ද්වේෂය තියෙන වෙලාවට තමයි අපි හඳුනගන්නේ මගේ හිතේ ද්වේෂය තියෙනවා. එතකොට ද්වේෂය නැති වෙලාවට අපි ද්වේෂය නැහැ කියලා තේරුම් අරගෙන ඒ සැනසීමෙන් යුක්තව වාසය කරනවා. එහෙම තේරුම් ගත්තාම තමයි නිදහසේ ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නැත්තම් හිතනවා මේක අපි මේ මායයට අහු වෙලා ඉන්නේ වහ මොනවා කරන්න ඕනද? උත්සාහ කරන්න ඕනේ කියලා. හොඳේ? එතකොට අර නිදහසේ තියෙන වෙලාවක් මොකද කරන්නේ? අධික වීරයක් යොදවලා කලබල කරගෙන ආයෙතන වෙහිසක් හදා ගන්නවා. එතකොට හිතට ඒක වෙහෙසක්නේ. එතකොට අර ධර්මයේ තියෙන අර සම්දිත්තික භවෙන් අපි ඈතට ගිහිල්ලා. දැන් වෙනස් අපි මොකද කරලා තියෙන එක අමුතුවෙන් එකක් හරි ගස්සගෙන තියෙනවා. ඒ නිසා දැන් ඒ විදිහට දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ මනුස්ස විග්‍රහ පරාජිකාව පැනෙව්වට පස්සේ කියන්නේ මිනිස්සුගේ ජීවිතයෙන් තොර කිරීම පරාජිකාවට හේතු වෙනවා කියලා දේශනා කළාට පස්සේ සමහර වික්ෂූන් වහන්සේලා නිරය කතා ඒ කියන්නේ සතර අපාය පිළිබඳව කතා කියනවා මිනිස්සු කෙනෙක් බය වෙලා මරණයටපත් වීමේ චේතනාවයි කිරීමේ චේතනාවයි
ඒ කියන්නේ අපි ඕනවට වඩා මේ සසර බය ගැන ඇහුවොත් මොකද වෙන්නේ? අපිටත් ටිකක් බයක් ඇති වෙනවා නේද? ඒකට කණ්ඩත් බයයි කෑවත් සන්නාව ඇතිනව ලස්සනට ඇඳත් බයයි නේද? එහෙම සසරට මොකක්ද ඇති වෙන්නේ? බයක් වගේ ඇති වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි දැන් අපි ධර්මය අහන්නේ බය ඇති කරගන්න නෙවෙයි. හරි? ඔව් අපි ධර්මය අහන්නේ සිත සැහැල්ලුවෙන් පවත්වගෙන ජීවත් වෙන්න නේද? අවබෝධාත්මකව ජීවත් වෙන්න. ඒ නිසා අර විදිහට අපිට මේ කාමයන්ටවත් සතර අපායටවත් එහෙම අමුතු නැති බයක් නෙමෙයි ඇති කරගන්න ඕනේ. අපේ ඉලක්කය වෙන්නට ඕනේ මොකක්ද? ඒවා තේරුම් ගැනීම සඳහා. ඒවා තේරුම් ගැනීම සඳහා. දැන් හොඳම ඒ කියන්නේ ඒක ඕගොල්ලන්ගේ ජීවිතය තුළම තියෙනවා. හරි? දැන් ඕගොල්ලන්ගේ ජීවිතයක් කියලා කියන්නේ දැන් ඕගොල්ලෝ ඔය ගොඩනගාගෙන තියෙන පෞල් සංස්ථාවේ තියෙන්නේම මොනවද? ඇහැට ප්‍රියමනාප රූපයේම පිණිස ගොඩනගාගත්ත පැවැත්ම. ප්‍රියමනාප ශබ්දයේම පිණිස සකස් කරගත්ත පැවැත්ම. හරි? එතකොට ප්‍රියමනාප ගඳ සුවඳ, ප්‍රියමනාප රස, ප්‍රියමනාප පහස එන්නට සකස් කරගත්ත පැවැත්මකනේ ඕගොල්ලෝ ඉන්නේ. නේද? එතකොට අන්න එතන තේරුම් ගන්න දැන් ඒ ප්‍රියමනාප බව රැඳිලා තියෙන්නේ බාහිර කෙනෙක් මතද තමන් මතද? ඒ ප්‍රියමනාප බව තමන්ටම පවත්වාගෙන යන්න පුළුවන්ද? දැන් හිතා ගන්න දැන් ඔයගොල්ලෝ දැන් ඔන්න ගෙවක් හදා ගන්නවා, විවාහ වෙනවා, දරුවෝ ටික හදා ගන්නවා. දැන් ඔහොම ජීවිතේ පවත්වාගෙන යනවා. දැන් ඒගොල්ලන්ගෙන් සතුට එනවා. දැන් ඔක්කොම ටික තමන්ටම ඒක පවත්වන්න පුළුවන්ද? මං අහන්නේ අන්න එතන. හරි. දැන් සතුටේ කොටසක් කවුද දරන්නේ? අර එළියේ ඉන්න එක්කිනා දරනවා. මේ මාර බලය කියලා කියන්නේ 아무තු එකක් නෙමෙයි. අපි යම් විදියකට සතුට පිණිස අර බාහිර සාධකයක් මත යපුණද අන්න එතන එහෙනම් මොකක්ද තියෙන්නේ? එතන තියෙනවා මාර බලය. ඒ කියන්නේ අපේ සතුට පාලනය කරන්න පුළුවන් කෙනෙක් කොහෙද ඉන්නේ? එළියේ ඉන්නවා කියන එක. ඉතින් මේ අමුතු එකක් නෙමෙයි මාර බලය කියලා කියන්නේ. හරි? ඒ කියන්නේ එතකොට අපිට ඕන වෙලාවට අපිට සතුටෙන් ඉන්න බෑ. අපේ සතුට එළියේ එක්කෙනෙක් තමයි පාලනය කරන්නේ. හරි? ඉතින් ඕකට තමයි මාර බලය කියලා කියන්නේ. හරි? ඒකට එහෙනම් මාර බලය නෙමෙයිද අපි ඉන්නේ? මාරයට අහු වෙලා නෙමෙයිද අපි ඉන්නේ? නේද? අපි ඕන තරම් කඳුළු සරලවා අඬනවා නේද? සිතින් වෙහෙස වෙනවා දුක් වෙනවා. ඒ මොකද ඒ? අර අපේ සිත හැසිරවීමේ කොටසක් කාතේ තියෙන්නේ. එළිය තව කෙනෙක් අතේ තියෙනවා. හරි? දැන් එතකොට එහෙනම් දැන් බය දැන් මේකට බය වෙලා හරියනවද? මෙතන තියෙන්නේ එහෙනම් මොකද්ද? තේරුම් ගැනීම තමයි තියෙන්නේ එහෙම. හරි? තේරුම් ගැනීම තමයි තියෙන්නේ. අර එතකොට මෙහෙම මේ මාරයට බය වෙන්නට ඕනේ, මේ මාර බලයෙන් මිදෙන්නට අර මේ කියලා ඕගොල්ලෝ කලබල වුණා කියලා හරියන්නේ නැහැ. මෙතන තියෙන එකම විසඳුම තමයි මේක තේරුම් ගැනීම කියන කාරණා. ඒකනේ අර යම් කිසි කෙනෙක් විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කාමයන්ගෙන් වෙන්වම අකුසල් දහමින් වෙන් වෙලා
සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පatti විහෙරති. විතක්ක ਵਿਚාර සහිත පළවෙනි ධ්‍යානයට පැමිණුණාම කියනවා අන්ධමකාසි මාරස මාරයා අන්ධ කළා කියලා කියනවා. ඒ කියන්නේ බාහිර කෙනෙක් මත යැපෙන්නේ නැති සතුටක් හොයාගත්තා කියලා කියනවා. සමාධි සතුට හොයාගත්ත ගමන් මොකද වෙන්නේ? අන්න අර එළිය කට්ටියට අයිතියක් නැහැ අපේ සතුට පාලනය කරන්න. ආන්න එතන තේරුම් ගන්න. එතකොට අපිට මේ අමුතුවෙන් බය වෙලා එහෙම ඉන්න ඕනි කාරණයක් නෙවෙයි මේ තේරුම් ගත යුතු කාරණයක් මෙතන තියෙන්නේ. මෙන්න මේ ස්වභාවයට තමයි මේ මායයට බැඳිලා ඉන්නවා කියලා කියන්නේ. මේක තේරුම් ගත්ත ගමන් මොකද වෙන්නේ? තේරුම් ගත්ත ගමන් ඒක මාර බලයක් වෙන්නේ නැහැ. තේරුම් නොගත්තොත් එහෙම අනිවාර්යයෙන් මොකද වෙන්නේ? අර විදිහේ බාහිර සාධකයක් වෙනස් වෙන ගානේ දුක් විඳින්න තමයි වෙන්නේ. හරි? එතකොට ඒ කියන්නේ අපිව පාලනය කරන්නේ කොහේ එක්කෙනෙක්ද? එළියෙන්. හරි? එළියෙන් පාලනය කරලා තනසීම කියන එක හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මේ ළඟදී එහෙම උපාසිකා මාතාවක් එනවා. ඉතින් එයාට ගොඩාක් වෙලා කතා කරලා පැහැදිලි කළත් ඒ කියන්නේ ටිකක් මේ වැඩිපුර මානසිකව ව්‍යාධි ස්වභාවයටපත් වෙලා ඉතින් ඕනවට වඩා එහෙම ස්වභාවයක්. ඒ කියන්නේ මේ ස්වාමියා දැන් ටිකෙන් ටික එයාගෙන් බැහැරට යනවා. දැන් එයාට ඕනේ ආපහු අර පටන් ගත්ත කාලේ වගේ ආයි එයාව ලං කරගෙන ජීවිතේ පවත්වන්න. ඉතින් පැය දෙකක් විතර තිස්සේ ඉතින් සාකච්ඡා කළා, කතා කළා උපාසකම්මා. දැන් ඕක කොහොම බෑ. එයාව ආපහු හදාගන්න හිතන වාරයක් පාසා මානසික වෙහෙසටපත් වෙන එක වෙන්නේ. දැන් තේරුම් ගන්න කාලේ හරි කියලා. පැය දෙකක් විතර කතා කරලා ආපහු අර මැක්කයි කතාව වගේ ආහෙනවා. අනේ ස්වාමින් වහන්සේ මේ කියලා ඔන්න ආයෙ පටන් ගන්නවා. අර දැන් මාර බලයට අහු වෙනවා කියලා කියන්නේ තේරුම් නොගැනීමමයි. හරිද? තේරුම් නොගැනීමමයි. තේරුම් ගත්ත ගමන් එහෙම 7-8 දිනක් වටේ හිටියත් ප්‍රශ්නයක් නෑ ඒකට. 7-8 දිනක් වටේ හිටියත් ප්‍රශ්නයක් නෑ. බොහොම සතුටින් ඒගොල්ලොත් එක්කලා අපිට වාසය කරන්න පුළුවන්. අන්න ඒකයි මේ අවබෝධාත්මක බව කියන එක ධර්මයේ තුල අතිශයින්ම වැදගත් වෙන්නේ. දැන් එතකොට බලුවාම දැන් හිතෙනවනේ දැන් එහෙනම් මාර්යාගේ මිදිච්ච කෙනෙක් නැහැ කියලා නේද? ඉතින් ජීවිතය කියලා කියන්නේ එහෙම තමයි. එතකොට එහෙනම් එතන අපි තමයි එහෙමනම් ඒක මාරයක් බවට පත් කරගන්නේ, මාරයාගේ මිදීමක් බවට පත් කරගන්නේ. හරි? එහෙම නැතුව පාලනය කළ නොහැකි එහෙම මොහොත් මාරයෙක් ගැන එහෙම හිතන්න අවශ්‍ය නැහැ. මේක තේරුම් ගත්ත ගමන් මාරයාගේ සෙල්ලම් ඉවරයි. මාර පරාජය. ඒකත් ඉතින් අපි අර මේ කාටුන් එකක් වගේනේ මාර පරාජය හිතාගෙන ඉන්නේ නේද? බෝසත්යන් වහන්සේ ගාමුල ඉන්නවා නේද? ඒ පැත්තෙන් එනවා ගින්නර ඊතල එනවා නේද? ඔව්. ඉතින් ඒ විදිහට සරලව ප්‍රායෝගිකව හඳුනාගත්තාම අන්න අපිට හරිය සතුටක් ඇති වෙනවා ධර්මයත් එක්කලා ජීවත් වෙන. අර මානසික බය ඒ තැති ගැනීම වෙනුවට අපිට සතුටක් ඇති වෙනවා ඒ ධර්මතාවයන් එක්කලා ජීවත් වෙන්න. එතකොට ඒ වයින් පීඩාවටපත් වෙනකොටම අපි තේරුම් ගන්නවා ඒක
එයාගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තේරුම් ගැනීමේ ගැටලුවක් තමයි මෙතන තියෙන්නේ. තේරුම් ගත්ත ගමන් මේ ප්‍රශ්නය විසඳෙනවා කියලා. එහෙම නැත්නම් එහෙම ඕගොල්ලන්ට සැනසෙල්ලක් එන කාලයක් හොයාගන්න පුළුවන්ද? එහෙම සැනසෙල්ලක් තියෙන තැනක් කොහෙවත් නැහැ. ඔව්. ඉතින් ඇත්තටම එහෙම තේරුම් නොගෙන ශාසනයට ආවත් ප්‍රයෝජනයක් නැහැ. මොකද ශාසනය තුලත් ආයේ ඒ වගේම තියෙන සමාජ සංස්ථාවක් තමයි තියෙන්නේ. ශාසනය කියලා කියන්නේ සමාජ සංස්ථාවක්. තේරුම් නොගැනීම කියලා කියන්නේ එහෙනම් අර බුදුහාමුදුරුවෝ ඒකනේ අර මේ ස්පර්ශය උපමා කළේ හැම ගහපු එළදෙනෙකුට උපමා කළේනේ. එයා එළියේ හිටියොත් එළියේ ඉන්න කුරුල්ලෝ සත්තු ඇවිල්ලා හැම ගහලා නිසා එයාට කොටනවා. ඔව්. එයා පොළවේ නිදාගත්තොත් ඒකේ ඉන්න සත්තු කනවා. කැලේකට රිංගුවොත් ඒ ඉන්න සත්තු කනවා. වතුරට බැස්සොත් ඒ ඉන්න සත්තු කනවා. ඒ කියන්නේ එයාට නිදහස් වෙන්න තැනක් නෑ. ආන් ඒ වගේ තමයි අපිට මේ ස්පර්ශයෙන් නිදහස් වෙන්න කියලා ලෝකේ තැනක් නෑ. අවබෝධ කර ගැනීම තමයි මේකේ මූලික පදනම. ඉතින් නිසා තමයි ජීවිත ගත කරන්නේ සතුටින් ඉන්නේ නේද? නැත්නම් ඒක తాවකාලිකයි. ඉතින් දුකක් නේ අන්තිමට හැමදේම තේරෙනවනේ. ඒක දැන් අපිට උනත් බලනකොට තේරෙනවනේ. ඔව් අවබෝධාත්මකව ගත කළොත් එහෙම ඒ ස්පර්ශයේ සතුට විඳින්න පුළුවන්. අවබෝධාත්මකව ගත කළොත්. අනවබෝධාත්මකව ගත කරනකොට සතුට විඳින කාලේ සතුට විඳිනවා. ඒව වෙනස් වෙන කාලයට මොකද වෙන්නේ? අතිශය දුකටපත් වෙන්න සිදු වෙනවා. ඉතින් අර එතන අන්න ඒ වෙනස තමයි තියෙන්නේ අවබෝධ කරපු කෙනෙක්ගේ නකරපු කෙනෙක්ගේ. ඒකට ඒ නම දාගන්න නැතුව ඉන්නකෝ. මම මේ නං දාන්න නැතුව මේ අවබෝධාත්මක බව කියලා කියන්නේ ඒකයි. හොඳේ? මොකද ඕක දාගත්ත ගමන් අර කඩුළු පනිනවා වගේ කඩුල්ල ඈත තියෙන්නේ. ඊට පස්සේ අර සාමාන්‍යයෙන් කියන අර කැරට්ටලේ බඳපු අස්සය වගේ. අස්සයගේ ඉස්සරහින් කැරට්ටලේ බඳලා දක්වනවා. ඉතින් කැරට්ටලේ පේනකොට අස්සය දුවනවා. තව ඉස්සරහා කැරට්ටලේ. අස්සයගේ පිටේමයි කැරට්ටලේ බඳලා තියෙන ඉස්සරහට පේන්නේ. හොඳේ? එතන අර ඔය මාර්ගඵල බැරියර දාගත්තාම ඉස්සරහට ඒ කැරට්ටලේ වගේ වැඩක් තමයි අපිට වෙන්නේ. හොඳේ? අපි ඒක බලාගෙන දුවනවා ඉතින්. ඔව්. ඒ නිසා මේ තේරුම් ගැනීම කියන දේ තියාගන්න ඉලක්කය හැටියට. හරිද? එතකොට අපිට හරි සැහැල්ලුයි. මොකද අපි තේරුම් ගන්න සරල දේ පවා එතකොට අපිට සතුටු වෙන්න පුළුවන්. හොඳේ? ඒ කියන්නේ අපි නීවරණයක් හඳුනාගත්තත්, සිතේ සංසිඳීම හඳුනාගත්තත් අපිට ඒකේ සතුටක් ඇති කරගන්න පුළුවන්. මම ධර්මයට අදාළ කොටසක් තේරුම් ගත්තා කියලා. නැත්නම් ආපහු අතන දෝමනස්සයක් හැදෙනව නේද? අනේ තාම සෝතාපන්න බැරි වුණා. මේ සතර අපායට යන්න ඉන්නේ දැන්. තාම මේකෙන් මිදෙලා නැහැ කියලා අර හිතට දොම්නසක් ඇති වෙනවා. ඔව් තේරුම් ගන්න කියන එක තමයි මේකේ වැදගත්ම කොටස කියන එකයි මම පැහැදිලි කරලා දෙන්නේ. ඔව් ඒක අර තේරුම් ගැනීම කියන දෙයට මූලිකත්වය දුන්නාම අපිට සැනසෙල්ලෙන් ජීවිතේ පවත්වන්න පුළුවන්. අර විදිහට මේ නොඑක් ඉලක්ක තියාගෙන එහෙම දැන් ඇත්තටම ඉතින් අපිව සමාජයෙන් එහෙම නිතර පොළඹවනවා ඉතින්. නේද? එහෙම එකක් තියෙනවානේ. දැන් මේ අපි භයානක තැනක ඉන්නේ. මේක තාම අපි සෝතාපන්න වෙලා නැහැ. සෝතාපන්නවත් වෙන්න උත්සාහ කරන්න. ඔව්. ඒක තමයි. අර එහෙම පේනකොට අපිව අරහෙම උත්සාහයකට කළාම අපි නිතර අර විදිහේ ඉස්සරහෙන් එකක් තියාගෙන මේ අර අපිට නැති දෙයක් ගැන හිතමින් අපි එතන මානසික වෙහෙසක් ඇති කරගන්නවා.
ආන්ගේ පරතරය අඩු කරගන්න. හරි? ඒ පරතරය අඩු කරගන්න. දැන් ඒගොල්ලෝ ඉස්සෙල්ලා දැනන් හිටියේ නෑ සෝතාපන්න වෙන්න කියලා. එහෙම එකක් ඒගොල්ලෝ දන්නේ නෑනේ නේද? ඒගොල්ලන්ගේ තිබුණේ අවබෝධ කර ගැනීම. හරි. අර නැත්තම් අපිට ආපහු ඉස්කෝලේ ගියා වගේ තමයි වෙන්නේ. එක වසර දෙක වසර නේද? ෆේල් වෙච්ච යාළුවෝ ඉන්නවා, පාස් වෙච්ච යාළුවෝ ඉන්නවා, ලකුණු වැඩි යාළුවෝ, අඩු යාළුවෝ. ඒ වගේ වෙනවා ඊට පස්සේ මේකත් නේද? සෝතාපන්න. ඊළඟට දැන් නම් මාර්ගයේ දැන් සකදාගාමි වෙන්න ඕනේ ඊළඟට. නේද? ඔව්. හරි. ඉතින් අර ඒ නිසා අපි එහෙම අෂ්ටාර්ය කුජල සංඝරත්නය ගැන හඳුනා ගන්නකොට අපි එහෙම ඒ දැනුම ඒ අවබෝධය අපිට අවශ්‍යයි. නමුත් ඒක අපේ මිම්මක් හැටියට අපිට ඒක ගන්නේ නැතුව අපිට මේ අර ධර්මයේ තියෙන අපේ ප්‍රායෝගික අවබෝධයන් ධර්මයේ මිම්මක් හැටියට ගත්තාම අන්න එතකොට ඒක සජීවී එකක් බවට පත් වෙනවා. නේ? සජීවී බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි අපේ සිතුවිලි හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම තුළ අර ධර්මයේ තියෙන සම්දිත්තික අකාලික ලක්ෂණ ටිකත් අපිට පැහැදිලි වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. ආන්න ඒකල අපි එතකොට ඉදිරියට යනවා. දැන් එහෙම එකපාරක් අර දුවෙක් ආවා, බයෝ කරන දුවෙක්. දැන් එයාට විභාගේ ලං වෙලා බය හිතිලා පාස් වෙන්න බැරි වෙයි කියලා. ඔව්. දැන් එතකොට මම දුව ඔයාගේ ඉලක්කය මොකක්ද? ඉලක්කය ડોක්ටර් කෙනෙක්. නේද? මං හැම දැන් ඔයාට විෂයන් තුනට ආසාවක් නැද්ද? කල්පනා කරලා කියනවා මේ පාඩම් කරනවා හාමුදුරනේ කියලා. හොඳේ. දැන් එතකොට අර විෂයන් වලට නෙවෙයි එයාගේ ඉලක්කය තියෙන්නේ, ප්‍රතිඵලයට තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් එතකොට කාලයක් නැහැ ඉතින්. එයාට මේ විෂයන් ගැන ආසාව ඇති කරගන්න, එහෙම ආසාව ඇති කරගත්තාම තමයි ඒක අධ්‍යයනය කරන්න හිතෙන්නේ. ඒකට කැමැත්තක් ඇති වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එයාට අර ප්‍රතිඵලය ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආයා නිරායාසයෙන් මොකද වෙන්නේ? හේතු සම්පාදනය කරනවා නම් ඵලය කරා ලං වෙනවා. අපි ඵලය ගැනම හිතා හිටියොත් හේතු සම්පාදනයේට ප්‍රමාද වෙනවා. ඵලය ගැන හිත හේතු සම්පාදනය කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. ඒකේ අර මැනුම් තියාගන්න එපා. හොඳේ. මොකද දන්නවද? දැන් එහෙම හිතන්නකෝ. දැන් ඔන්න ඒකත් තියාගෙන මේ දැන් කොච්චරක් ළඟද කොච්චරක් දුරද? එහෙම මැන ගන්න පුළුවන්ද? එහෙම මැන ගන්න පුළුවන්ද? ඔය සමහර අය මගෙත් එක්කලා එහෙම කතා කරලාත් තියෙනවා. ආම්දුරුවනේ මේ සීලබ්බත පරාමාසයි විචිකිච්ඡා නම් ප්‍රශ්නයක් නෑ. මේ සක්කාය දිට්ඨිය තමයි ප්‍රශ්නේ. දැන් එයා අර දුර චුට්ටක් ගැන කල්පනා කරලා දැන් එන්නේ සෑහෙන දුරක් ඇවිල්ලා තව එකයි තියෙන්නේ. ඒක පැන ගන්න කොහොමද කියලා දැන් එයා හිතනවා. හරි. ඒ කියන්නේ අර එහෙම එක විදිහට අපි එහෙම හිතන්න පෙළඹ වෙනවා. අර වගේ ඒ අපිට තියෙන ඒ ධර්මයන් එහෙම හදා ගන්න පුරුදු වුණාට පස්සේ. හොඳේ. අර ඒ නිසා අර ඒකේ එහෙම ආපු දුරකුයි යන්න තියෙන දුරකුයි හොයාගන්න බෑ එතකොට. අපිට දැනවන ජීවිතේදී අපිට වෙනදට වැඩි අපිට අනුගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක සතුටින් තමයි යන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදිව හේතු සම්පාදනය කරනවා. ඔව්. ඒ වගේ වනේ හේතු එතකොට
හේතු සම්පාදනය කර කර යනකොට එහෙනම් ඒ කියන්නේ අර පාරේ අපි යනවා නම් හරි පාර අපි දන්නවා නම් මේක තමයි යන්න තියෙන පාර කියලා. එහෙනම් ඉතින් පාරේ කෙරෝලේ තියෙන එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැනේ. ඇයි අපි දන්නවා මේ යන්නේ හරි පාරේ තමයි කියලා. එතකොට අපි පාරේ ලස්සනත් බල යනවා. නැත්තම් ඉතින් අර කෙරෝලේ තියෙන එක ගැන හිතා ගියොත් පාරේ ලස්සන පේන්නේ හොඳේ. ඒ විදිහට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට හරි ගස්සලා දීලා තියෙන්නේ. අර ඒකනේ අපි නිතරම මේ සත්‍යයනා කරනකොට දෙන කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේ ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සාන අත්තංගමායි නේද? ඒකට යනකොට අපේ දුක් දුම්නස් නැති වෙවි යන්නේ. ඒ කියන්නේ අර ටිකෙන් ටික ධර්මතා හඳුන ගනිමින් යන්නේ. ඒතොර න්‍යායස්ස අධිගමාය. ධර්ම න්‍යාය අවබෝධ කරගන්න පුළුවන්. ඒ අතර ඒ අනගමන් තියෙන දුක්ඛ දෝමනස්සේනොත් අපේ සිත්වලින් දරු වෙවි යන්නේ. මොකද අර ඒ ඉන්ද්‍රියන් ඔස්සේ මුණ ගැහෙන හමු වෙන ඒ ධර්මතාවයන් එක්කලා අපි ඒව අවබෝධාත්මකව ගලපගෙන යන නිසා. ඉතින් ඒ නිසා මේ අනුගමනය කරන මාර්ගය පිළිබඳව එතන ගැටලුව ඔයාලට තියෙනවා. හරි? ඒ කියන්නේ අර මොකක්වත් අහුනේ නෑනේ තාම. ඒ හින්දා විචිකිච්ඡාව එන්න පුළුවන්. හරි? එතකොට විචිකිච්ඡාව කියලා කියන්නේ මොකක්ද? නීවරණ. විචිකිච්ඡාව කියලා කියන්නේ නීවරණයක්. මොකද අපි කල්පනා කරනවා එකපාරට හිත එකඟ වෙන්නේ නැහැ. මේ තියෙන දේවල් අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට මා තුළ තියෙන කෙලෙස් හඳුනාගන්න පුළුවන් වෙනවා. මෙහෙම ගිහිල්ලා හරිද? එහෙම හිතෙන්න පුළුවන්. එක එක්කෙනාගේ උපාසකම්ම මේක විවිධ වෙන්නේ. හරි? ඒ කියන්නේ අර ඉන්ද්‍රිය නානත්වයනේ. සමහර කෙනෙකුගේ ශ්‍රද්ධා අධිකයි, සමහර කෙනෙකුගේ වීර්ය අධිකයි, සමහර කෙනෙකුගේ සතිය අධිකයි, සමහර කෙනෙකුගේ සතිය, මේ සමාධිය, සමහර කෙනෙකුගේ ප්‍රඥාව. එතකොට දැන් සමහර කෙනෙකු එතකොට වීර්ය ක්‍රියාත්මක වෙන අඩු වුණොත් එහෙම එයා තුළ අර ලක්ෂණ ඉස්මතු වෙනවා. එතකොට තමන්ට පුළුවන් නම් තමන් තුළ වැඩිපුර ක්‍රියාත්මක වෙන ස්වභාවය හඳුනගෙන වැඩි දියුණු කරගන්න එතකොට අර අඩුපාඩුව හරි ගස්ස ගන්න. ඒ කියන්නේ වැඩිපුර ශ්‍රද්ධාවට නැඹුරුයිද හිත? හරි? වැඩිපුර සතියට නැඹුරුයිද? දැන් කල්පනා කරලා බලුවම ඉතින් එහෙනම් එතකොට බලනවා ඔය ඔක්කොටම බාධාවක් නෙමේ වීර්ය අඩුකම ඒ ප්‍රශ්නේ තේනවා ඉතින්. එතකොට ඊට පස්සේ ආය බැලුවොත් එහෙම වීර්ය අඩු වෙන්න තව පැත්තකින් හේතුවක් වෙනවා ප්‍රඥාව භාවිතා නොකිරීමත් තව පැත්තකින්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ එකක් විතරක් ගන්න පුළුවන් එකක් නෙමෙයි ධර්මය කියලා කියන්නේ. එක ධර්මතාවයක් එක්කලා අනික් ධර්මතාවත් බැඳිලා පවතින්නේ. එකක් විතරක් අපිට තනියෙන් ගන්න බෑ. මොකද මේක හේතුඵල ධර්මයක් නේ. අපි අත්විඳින්නේ අත්දකින්නේ. එතකොට අපිට ඒ ස්වභාවයන් හඳුනාගෙන ඒ වෙලාවට ඒවට තීරණ ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක අර සමස්ත ක්‍රියාවලියක්. දැන් ඉන්ද්‍රියන් පහ බුදුහාමුදුරු ඒ විදිහට අපිට වෙන් කරලා දේශනා කළාට අපි තුල දැන් එහෙම තීන මිද්දේ ගත්තොත් එහෙම තීන මිද්දේ ක්‍රියාත්මක වෙන්න එක හේතුවක් වෙන එක පැත්තකින් ප්‍රඥාව භාවිතා නොකිරීම නේ. තව පැත්තකින්
ඔව් එතනදී අර ඒක අපි හොඳට හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ එපා වීම කියන එකක් අවබෝධාත්මක බව කියන එක තව එකක් නේ. හොඳද? ඒක හරිය වැදගත් තැනක් ඈ. දැන් ඒක මතු කරපු එකත් හරි වටිනවා. හොඳේ. දැන් අනිත්‍ය ගැන හිතලා එපා වෙනවා නම් එහෙම හොඳේ එපා වෙනවා නම් ඒක තේරුම් ගන්න ඕනේ. ඒක අවබෝධය නෙමෙයි. සමහර වෙලාවට ඒක මානසික රෝගී භාවයක් කරා අපිව තල්ලු කරන්න ඉඩ තියෙනවා. හොඳේ එපා වීම කියලා කියන එක. මොකද අපි එතන අපිට පැටලෙන්න පුළුවන් තැනක්. හොඳේ ඒ කියන්නේ අපි තේරුම් ගන්නවා අපිට එපා වෙනකොට අපි හිතනවා මන් තුල දැන් ධර්මයේ ක්‍රියාත්මක වෙනවා කියලා. හරි? අපි අනිත්‍ය මෙනෙහි කරනවා නම් ඒකෙන් එන්න ඕනි මොකද්ද? අනිත්‍ය දකින්නකොට ඇති වෙන්න ඕන සතුට. ඒ කියන්නේ තේරුම් ගැනීම තුළ ඇති වෙන්නේ සතුට. අපි මේවා අනිත්‍ය ගැන හිතනකොට අපිට ඇති වෙන්නේ එපා වීම නම් ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ ක්‍රියාත්මක වෙන්නේ මනසේ ඍණාත්මක ස්වභාවයක්, අකුසලයට බර ස්වභාවයක් කියලා කියනවා. ඒක අපි හඳුනාගත්තේ නැත්නම් ඒක ඔස්සේම අපිව මානසික රෝගියෙක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකද අපි එතන වැරදි වැටහීමක් හඳුනාගෙන තියෙනවනේ නේද? එපා වීම අපි හිතනවා මේ අනිත්‍ය ගැන හිතුවා. ඒ නිසා ඒක සමහරලාවට ඔන්න රසට කෑමක් හදාගන්න හිතෙන්නේ නැහැ. හොඳේ? එතකොට පිළිවෙලකට අඳින්න හිතෙන්නේ නැහැ. තමන්ගේ වටපිටාව පිරිසිදු කරගන්න ඕනේ නෑ. ඒ මොකද අනිත්‍යයි මේව වැඩක් නෑ ඉතින් කියලා එහෙම හිතෙනවා. මෙහෙමයි ඒ ගුරුවරයා කියන්නේ කාලේන ධම්ම සාකච්ඡා. හරිද? ඒ කියන්නේ කාලයෙන් කාලයට ධර්ම සාකච්ඡාව අවශ්‍යයි. අර එහෙම නැතුව මේ මට මෙහෙම දැනෙනවා මොකද්ද කරන්න ඕනේ ඊළඟට කරන්න වගේ ගුරුවරයෙක් තියාගත්තොත් ධර්මයේ සම්දිස්තික බවින් බැහැර වෙනවනේ. නේද? ධර්ම සාකච්ඡාව අපිට අවශ්‍ය වෙන්නේ. මේ සාකච්ඡාවෙන් තමයි අපි තේරුම් ගන්නෙ හරි. මගේ මේ සිදු වෙලා තියෙන දේවල් වල ධර්මතාවය මෙන්න මේකයි කියන එක. උපේක්ෂාවට එනවා නම් ඒක අපි හඳුනා ගන්නවානේ. දැන් අනිත්‍ය සීකරනකොට එක පැත්තකින් අපිට සතුට ඇති වෙන්න පුළුවන්, අනිත් පැත්තෙන් අපි සතුටටත් එහා ගිහිල්ලා උපේක්ෂාවට එන්න පුළුවන්. එතන හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඔව් උපේක්ෂාවට තමයි එන්න ඕනේ අනිවාර්යෙන්. උපේක්ෂාවට තමයි එන්න ඕනේ. අර පරිස්සම් වෙන්න ඕන තැන තමයි හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒකට වේදනානුපස්සනාව ඔස්සේ මේක සැපයද දුකද උපේක්ෂාවද කියන්නේ. හරි? එපා වීම තමයි භයානකම. එන්සයිටි කියලා අපි කියන්නේ නේද? ඒ මානසික ස්වභාවයට අපිව තල්ලු වෙන්න ඉඩ තියෙනවා. ඔව් එතකොට මොනවත් කරන්න හිතෙන්නේ නැති වෙනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. ඒතර යාළුවෙක් එහෙම එකක් ඇත්තටම දැන් මේ පහුගිය කාලේ එහෙම ડિප්‍රෙෂන් හැදිච්ච එක්කෙනෙක් මේ හොඳ වෙලාවට ඉතින් මගෙන් එයා ඇහුවා මගෙන්. හාමුදුරුවනේ එයා ටිකක් ධර්මයක් අහන කෙනෙක්. හාමුදුරුවනේ මට මේ එපා වීගෙන යනවා මේ ඒක ධර්මයේද මේ කියලා එයා ඇහුවා ඉතින් ඇත්තටම ඇවිල්ලා. හොඳ වෙලාවට ඇහුවා ඉතින්. ඒ කියන්නේ ආපහු එයාගේ අර මේ කියන්නේ බෙහෙත් ගණනෙන් හිටියේ. එයා ටිකක් ඒ කාලේ බෙහෙත් නවත්තලා ඊට ආපහු අර මේ මානසික රෝගී ස්වභාවය මතුවෙන්න පටන් ගන්න. එයා ධර්මයක් අහන හින්දා එයා හිතුවා ඉක්මනට මට මේ දැන් ධර්මයේ තීරීගෙන යනවත් දන්නේ නැහැ කියලා.
ඉතින් හොඳ වෙලාවට අපි මං කියලා දුන්නා මෙහෙමයි. ඔය ධර්මයේ තේරෙනව නෙමෙයි. ඒ නිසා මේ වහාම ඒ ස්වභාවයේ මෙදෙන්න කියලා. ඊට පස්සේ එයා තේරුම් ගත්තා. ආන් ඒක තමයි වැදගත්කම වෙන්නේ කාලේන ධම්ම සාකච්ඡා. ධර්මය සාකච්ඡා කිරීම කියන එක. එතකොට බැලුවාම නම් ආයෙ හිතෙනවා ඔන්න මේ ඔක්කොම ටික අහගන්න ගුරුවරයෙක් ඉන්න එක නම් හොඳයිම තමයි කියලා නේද? බැරි වෙලාවත් වැරදුනොත් එහෙම නෑ. ඒකට තමයි මේකේ මාර්ගේ පටන් ගන්න කොතනින්ද? සිහිය දිනු කිරීම. ඒ කියන්නේ තමන්ට වෙන වෙනස්කම් තමන් හඳුන ගන්නවා. හරි තමන්ට වෙන වෙනස්කම් තමන් හඳුන ගන්න. එතකොට තමන් දන්නවා මෙහෙම ස්වභාවයක් දැන් මනසේ හට අරගෙන ක්‍රියාත්මක වෙනවා කියලා. ආන් අර සම්දිත්තික බවට ගැලපෙනවා. නැත්නම් මමත් ඔය ඕගොල්ලෝ ඔය දැන් මේ මෙහෙම අහගෙන යනකොට හිතෙන ටිකක් ඒ අවදානම් මානසිකත්වයේ තමයි මේ මහාන වෙන්න එන කාලෙදි හිටියේ. හරි? එතකොට සාමාන්‍ය ඵල සූත්‍රයේදී සූත්‍රය කියවන් යනකොට මට අහුවෙච්ච නිසා ඒ සූත්‍රය පැහැදිලිව තේරුම් කරලා දෙනවා. කාමච්ඡන්දිය තියෙනකොට තියෙනවා කියලා හඳුනා ගන්නවා නැත්තම් නෑ කියලා හඳුනා ගන්නවා. මට ටක් ගාලා අහුණා. හරි. මේක එහෙනම් තියෙන දේ දැනෙනවා නැති දේ නොදැනෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. Tamanට දැනුවත් මේක. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. මේක කල්පනාකරණය කරගන්න පුළුවන් කියන විශ්වාසය, ඒ කියන්නේ අර දේ ධර්මයේ සම්දිත්තික බව පිළිබඳව තමයි අපේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. අර අන්න ඒ ඕගලන්ට විචිකිච්ඡාව එහෙම ඉන්නේ ඔන්න ඔය තැන් ටික මගේ හැරෙන්න ගත්තා. ඒ කියන්නේ ධර්මයේ සම්දිත්තික බව පිළිබඳ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. හරි? ඔව් ඒ කියන්නේ මට මේක වරදීද? එතකොට මතක් වෙන්නේ වරදින්න ඉඩ තියෙන්නේ සිහිය නැතුව පුරුදු කරොත්. වරදින්න ඉඩ තියෙන්නේ සිහිය නැතුව පුරුදු කරගෙන. අවබෝධයෙන් තොරව. අනේ කියන්නේ මට දැනෙනවා මේකේ හටගන්න දෙයක් තියෙනවා නම් හටගත්ත බව දැනෙනවා. එහෙනම් ඒක මට තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් එතකොට ප්‍රශ්නයක් නෑනේ. ඇයි මොකද මේක ඔහේ අර ඇස් දෙක පියාගෙන මොකක් හරි කර ගිහිල්ලා එහෙම වෙන්නේ නෑනේ. මේකේ වෙනස් සිදු වෙන වෙනස්කම දැනුවත්ව. ඒ කියන්නේ එක්ක චිත්තානුපස්සනාව ඔස්සේ තේරුම් ගන්නවා. එහෙම නැත්නම් ධම්මානුපස්සනාව ඔස්සේ. එහෙම නැත්නම් වේදනානුපස්සනාව ඔස්සේ තේරුම් ගන්නවා මේ සිතවිලි වල ස්වභාවය. පැහැදිලි නේද? එතකොට ඒ කියපු තැන. හරි? එතකොට එහෙනම් අනිත්‍ය මෙනෙහි කරනකොට ඒ විදිහට අපිට එපා වීම එනවා නම් අපි තේරුම් ගන්නවා මේක ධර්ම මාර්ගය නෙවෙයි. මෙතන නීවරණයක් ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට එතකොට එහෙනම් එපා වෙනවා කියලා කියන්නේ මොන නීවරණය වෙන්න පුළුවන්ද? මොකක්ද ඇති වෙන්නේ? ඒවත් එක ගැටීමක් නේද ඇති වෙන්නේ. හොඳේ? එපා වෙනවා කියන හැඟීමේ ඇතුලේ තියෙන්නේ ව්‍යාපාදයේ තියෙන. වැඩ කරන්නේ නැතුව ඉඳත් පැරේ. නෑ ඒක ඉතින් පුජ්‍යල ස්වභාවයන කොහොම වෙයිද දන්නේ නැහැ. හොඳේ. එතකොට අන්න අපිට එතකොට හඳුනා ගන්න පුළුවන් දැන් එහෙනම් මේ පාවින එක ඇතුලේ තියෙනවා ව්‍යාපාදය කියලා. එහෙනම් මේ වැඩෙන්නේ මොකද්ද? නීවරණයක් වැඩෙන්නේ කියලා හඳුනා ගන්න. එතකොට අනිත්‍ය මෙනෙහි කරනවා නම් අනිත්‍ය අපිට වැටහෙනවා නම් එතකොට සිතේ පිනා යන ස්වභාවයක් තමයි අපිට ඇති වෙන්නේ. ඇයි? එතකොට වීරිය වැඩෙනවා. වීරියත් එක්ක මොකද ඇති වෙන්නේ? ප්‍රීතිය තමයි ඇති වෙන්නේ. සතුටක් ඇති වෙන්නේ. එතකොට අපි හඳුනා ගන්නවා මේ මාර්ගය නිවැරදි ධර්ම මාර්ගය. දැන් මේ තුල නීවරණ ක්‍රියාත්මක වෙන්නේ
නෑ. හිමින් සැරේ තමයි මාර්ගය මේ විදිහට ටිකෙන් ටික තේරුම් අරගෙන වැඩෙන්නේ. කාලයක් යනවා. ඔව්. අපිට බොහෝම කාලයක් හිමින් සැරේ මේ මාර්ගය පුරුදු කරන්නට ඕනේ. ඒත් එක්කලා තමයි අර අත්දැකීම් ටිකෙන් ටික වැඩි දියුණු වෙන්නේ යන්නේ. ඉතින් දැන් ඕගොල්ලෝ කාමයන් පිණිස කොච්චර කල් බලාගෙන හිටියද කියන්නේ? ඔව් පෙර පාසල් ගියා. ඊළඟට අවුරුදු 13ක් ඉස්කෝලේ ගියා නේ. ඉතින් ඔහොම දීර්ඝ කාලයක් ගිහිල්ලා මේ දීර්ඝ වැඩ පිළිවෙලකින් ඇවිල්ලානේ කාමයන් ලබා ගත්තේ නේද? ඉතින් ඇයි මේකට එහෙම වැඩ පිළිවෙලක් කරගෙන යන්න බැහැ? නේ? ඒකෙන් අපි කාමයන් ළඟා කර ගැනීම වැඩ පිළිවෙලට එහෙම ඇත්තට එහෙම වැඩ පිළිවෙලකට ගියේ නේද? දැන් එහෙනම් තේරුම් ගන්න ඕනේ එහෙනම් හරි. ඒ වෙනුවෙන් එච්චර කාලයක් ඉවසගෙන මහන්සි වුණා නම් මට පුළුවන් වෙන්න ඕනේ දැන් ඊට වඩා කාලයක් මේකේ අවබෝධය වෙනුවෙන් මහන්සි වෙන්න. අන්න එතකොට අර එහෙම හිතුවාම අපිට හරි ගැටලුවක් නෑ කියලා නේද? නැත්තම් එහෙම අර ඉක්මනට මේක දැන් තේරුම් ගන්න ඕනේ කියලා හිතුවට එහෙම අපිට හදිස්සි වෙන්න බෑ. හේතු සම්පාදනය වෙන්න එපා. ටිකෙන් ටික දැන් මේ කරන්නේ ඒ මූලික අවබෝධයේ ඉඳලා හේතු සම්පාදනය කරන එක. මොකද අර අපි දන්න චින්තන ක්‍රමයෙන්ම සම්පූර්ණයෙන් වෙනස් වෙන්නත් ඕනනේ. ඉතින් අපි ටිකෙන් ටික අන්න ඒ විදිහට ಗುಣධර්ම වැඩි දියුණු කරගනි. මං හිතන්නේ දැන් අර මං ඒ සැකය ටිකක් හරි අඩු වෙන්න කියලා තමයි අර මං මොබයිල් ඇප් එකකොත් හදලා දුන්නේ. බොහොම ටික දෙනෙක් මං හිතන්නේ පාවිච්චි කරනවාද දැන් අමතක වෙලත් ඇති. දැන් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට ඒ කියන්නේ දැන් එදිනෙදා වැඩ කටයුතු කරගෙන යද්දි භාවිතා කරන්න මේක හදලා දුන්නේ. හරි. නමුත් දැන් අර ඒකටම බර වෙලා ඊට පස්සේ ඒව මතක තියාගන්න ඒව ප්‍රත්‍යවේක්ෂා කරන්න අර මෙහි පටන් ගත්තොත් එහෙම ඒකේ අරමුණ ආයෙ බහැර වෙලා වෙන එකකට පාවිච්චි වෙනවා. එතකොට අන්න ඒකයි එතන ස්වභාවය. අර ඒ කියන්නේ මම මේකෙන් ඉලක්ක කරේ දැන් අපිට මොකොත්ම දැන් අදහසක් ආවේ නැත්තම් මේ කාලය ගත වුණේ කොහොමද කියලා අන්න පොඩි අදහසක් තියෙනවා නෑ මේ කාලය තුළ මම අවබෝධාත්මකව ගත කරලා තියෙනවා කියලා අදහසක් ගන්න පුළුවන්. ආන්නේ සඳහා තමයි ඒක හරි ගැස්සලා දුන්නේ. ඒකේ ඉලක්කය මේ මූලික පදනම සකස් කර ගැනීම. මේ පදනම සකස් වුණා නම් ඊට එහා දෙයක් එකෙන් කරන්න බෑ. කියන අවබෝධය හරි ගැස්සලා දෙන්න බෑ. අපිට එහෙම භෞතික මොන දෙයකින්වත්. අර මොකෝත්ම නොදැනී නිකන් විසිරීලා ඉන්නවා නම් එහෙම අන්න එතකොට එයාට මොකද්ද කරන්න තියෙන්නේ කියන අදහස ගන්න දුන්නේ හරි ගැස්සලා. ඒකයි. ඒකත් අර පහුර වගේ තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒතර උනාට පස්සේ කරේ තියාගෙන ගියොත් වෙහසක්. ඒතර උනාට පස්සේ ඒක මේ ඉවුරේ තියලා බහලා යන්න ඕනේ. හොඳයි. ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම පිරුවන් කරනවා. ඒ වගේම අපි නිරන්තරයෙන්ම මෙතෙක් කල සාකච්ඡා කරගෙන පැමිණිච්ච ඒ සතර සතිපට්ඨානයේ අදාළ ධර්මතාවයන් සිහිපත් කරගෙන අපේ ජීවිත පැවැත්ම තුළ ස්වාභාවිකව හට අරගෙන පැවතිලා නැති වෙලා යන ධර්මතාවයන් හඳුනාගෙන සිහිනුවන දියුණු කිරීම සඳහා මේ කාලය යොදා ගනිමු. බොහෝම නිදහසේ බොහොම මානසික සුවයෙන් යුක්තව තමන්ට දැන් වාඩි වී සිටින ඉරියව්ව දැනෙනවා. ඒ තමන් සිටින ඉරියව්ව තුළ
බොහොම නිදහසේ ආස්වාස ප්‍රාස්වාස තමන්ගේ සිරුර තුළ සිදුවෙන බව දැනෙනවා. ඒ නිදහසේ සිදුවෙන ආස්වාස ප්‍රාස්වාස පමණක් තමන්ට දැනෙමින් පවතින්නේ නැහැ. ඒ තුළ තමන්ගේ අතීත සිතුවිලි අනාගත බලාපොරොත්තු විවිධාකාරයෙන් සිත තුළ මතුවෙනවා. ඒත් එක්කලා බැඳිච්ච වේදනාවලුත් ඒ සමග දැනෙනවා. මේ ස්වාභාවිකත්වයත් සමග ඔබ නිදහසේ වාඩි වී සිටිනවා. ඒ තුල ඔබ අත්දකිනවා තමන් තුල හටගන්න ඒ විවිධ සිතුවිලි ඒත් එක්කලා බැඳුණු වේදනාවන් ඒව හඳුනා ගැනීම. මේ වාඩි වෙලා සිටින ඉරියව්ව තුලදීම හට ගන්නව දැනෙනවා. ඒවා සිත තුළ ක්‍රියාත්මක වෙනවා. නැති වෙලා යනවා දැනෙනවා. ඔබට අමුතුවෙන් වෙහෙස වී වෙනත් යමක් සිදු කරන්නට අවශ්‍ය නැහැ. ඔබ දැන් සිදු කරන දේ වාඩි වී සිටින්න. ඔබ තුළ අවදිමත් බව සතිමත් බව පවතිනවා. මේ වාඩි වී සිටින ඉරියව්ව තුළ සිතුවිලි වේදනා හඳුනාගෙන හට අරගෙන පැවතිලා නැති වෙලා යනවා. ඒ අතීත මතකයන් අනාගත බලාපොරොත්තුන් පිළිබඳ සිතුවිලි ඒව හට අරගෙන පැවතිලා නැති වෙලා යන බව තේරුම් යෑමත් සමග තමයි ඔබේ සිත ටිකෙන් ටික වාඩි වී සිටින ඉරියව්ව තුළ නිදහසේ ක්‍රියාත්මක වන ආස්වාස ප්‍රාස්වාස තේරුම් ගන්නට යොමු වෙන්නේ. ඒක බලෙන් කරන දෙයක් නෙමෙයි, ප්‍රඥාවෙන් සිදු කරන දෙයක්. ධර්මතාවයන් හට අරගෙන පැවතිලා නැති වෙලා යන බව තේරුම් ගැනීමත් සමග තමයි සිත ක්‍රමයෙන් කය තුළ සංසුන්ව පවතින්නේ. එවිට ඔබ ආස්වාස ප්‍රාස්වාස තුළ ස්වාභාවිකත්වයන් හඳුනගන්නවා. සමහර ඉහළට ගන්න හුස්ම දැනෙන්න පටන් අරගෙන ඒක දීර්ඝ වශයෙන් දැනෙලා නැති වෙලා යනවා. සමහර වෙලාවට ඉහළට ගන්න හුස්ම දැනෙලා කිසි වෙලාවක් පැවතිලා නැති වෙලා යනවා. සමහර වෙලාවට පහළට හෙළන හුස්ම දීර්ඝව හෙළලා නැති වෙලා යනවා. සමහර වෙලාවට
අහසට හෙළලා ඒ සංඥාව නැති වෙලා ඉඳලා මේ ස්වභාවයේ ඔබ ප්‍රඥාවෙන් හඳුනගන්න. ඒක බලෙන් කරන දෙයක් නෙවෙයි. ස්වාභාවිකත්වය හඳුනගන්න. ඒ ස්වාභාවිකත්වය හඳුනා ගැනීම තුළ තමයි මම මේකට මැදිහත් වෙන්න ඕන, මම හුස්ම ගන්නවා කියන සංඥාව ටිකින් ටික අවබෝධ වෙන්නට පටන් ගන්නවා. ස්වාභාවික ක්‍රියාකාරීත්වයට මම කියන සංකල්පයේ මැදිහත් වීමක් අවශ්‍ය නැති බව ඔබ හඳුනගන්න. ඔබට ආස්වාස ප්‍රාස්වාසයේ විදිහට දැනෙන්නේ නැත්නම් ඒක ඔබ ගැටලුවක් කරගන්න දෙපා. ඔබ සතිපට්ඨානයේ තුල තමයි ඉන්නේ. ඔබට වේදනා හඳුනා ගැනීම සිතුවිලි හොඳින් වැටහෙනවා. ඒ තුල ඒ ධර්මතා හඳුනා ගැනීම පවතින. එකම ධර්මතාවයක් කරා තමයි ඒ සෑම අත්දැකීමකින් අපි යොමු වෙන්නේ. අටාර ගැනීම, පැවතීම, නැති වී යෑමේ ස්වභාවයක් අවබෝධ කරගන්න. ඔබට වඩා පහසු ඔබේ ශරීරය පවතින ඉරියව්වෙන් ඇටසැකිල්ල පිහිටා තියෙන ආකාරය සිහිපත් කරන්න නම් ඒ බව හඳුනා ගන්න. ඒ තුලද මා කියලා මෙහෙයවන ඒ ඇටසැකිල්ල භාරකාරයේ සතු නොවන ස්වභාවය හඳුනාගෙන ඒ හඳුනා ගැනීම සමග සිතෙහි ඇති වෙන උපේක්ෂාවෙන් වාසය කරන්න.